ජාත්‍යන්තර අපි තාක්ෂණික දෝෂයක් නිසා සම්බන්ධතාවය ඇන හිටියා. අපි නවතින වෙලාවේදී අපි කතා කරමින් සිටියේ ජාත්‍යන්තර වෙළඳාමට ඇති හේතු සම්බන්ධයෙන්. අපි එතනදී සඳහන් කරා හේතු මූලික වශයෙන් පහක් කියන්න පුළුවන් කියලා. මූලිකම කාරණය තමයි සම්පත්වල විෂමතාවය. දෙවෙනුව තරඟකාරී වාසිය සහ විවිධත්වය පිළිබඳ කාරණය. තුන්වෙනිව දේශපාලන හේතු. හතරවෙනි සහ පස්වෙනියට අපි කතා කරේ নিরপেක්ෂ වාසිය සහ සාපේක්ෂ වාසිය පිළිබඳවයි. එතකොට ඒ කාරණා දෙකේ අපි කිව්වා එක රටකට තවත් රටකට වැඩිය වඩා අඩු වියදමකින් යම්සි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් මේ තරක දෙකේදීම ඒ වාසි සම්බන්ධ තියෙන කරුණු දෙකේදීම කිව්වේ ඒ වඩාත්ම වාසිදායක වෙන්නේ වඩා අඩු වියදමකින් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වඩාත් වාසිදායකයි කියලා. එතකොට වැඩි වියදම වැඩි යන භාණ්ඩ වෙනත් රටකින් ආනයනය කරන එක සමහරවිට වාසිදායක තත්ත්වයක් උද්ගත වෙන නිසා. හරි අපි ඊළඟට තමයි අපි කතා කරේ තරඟකාරී වාසිය සහ සාපේක්ෂ වාසිය කියන දෙක අතර තියෙන වෙනස්කම. මොකද අපි මේ ස්ලයිඩ් එක තමයි මම හිතන්නේ අන්තිමට අපි කතා කරේ. පොඩ්ඩක් බලමු. තරඟකාරී වාසිය සහ සාපේක්ෂ වාසිය ගැන තමයි අවසාන වශයෙන් අපි කතා කරේ. තරඟකාරී වාසිය කියන්නේ තරඟකාරී තත්වයක් නිසා. ඒකට මුදල් පිරිවැය සම්බන්ධයෙන් පිරිවැය බලපාන්නේ නැති වෙනත් හේතුන් නිසා භාණ්ඩවලට තරඟකාරී වාසියක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගුණාත්මක භාවය තුලින් ඒ නිසා තරඟකාරී වාසියක් තියෙන්න පුළුවන්. ඒ නිසා සමහර භාණ්ඩ නිෂ්පාදනයේදී සාල වේදී ඒ තරඟකාරී වාසියත් බලපානවා ආනයන අපයන කටයුතු වලදීත්. එතකොට අර විශේෂකරණ කියන වචනයකුත් තියෙනවා, ස්පෙෂලායිසේෂන් කියන වචනයකුත් තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් කටයුතු කරනකොට දීර්ඝ කාලිනව එකම නිපැවම වැඩි ප්‍රමාණය නිෂ්පාදනය කරන විට එතකොට ආර්ථික ආවස්තික පිරිවැය අඩු වෙනවා. අපි දන්නවා එකම භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කොට සමහරවිට අර පිරිවැය අඩු වෙනවා. අපි කියන්නේ සංසන්දනාත්මකව ආවස්තික පිරිවැය අඩු වෙනවා. එතකොට ඒක නිසා එයින් වැඩිපුර ලාභ ලබා ගන්නත් පුළුවන් කියලා ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ තියෙන මේ න්‍යායාත්මක කරුණු වල සඳහන් වෙනවා. හරි අපි කෙටි ප්‍රශ්න දැන් මේ දැනට ඉගෙන ගත්ත කාරණා සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්න කීපයක් බලමු. මේ හිස්තැනක් තියෙනවා. අපි හිස්තැනට මොකක්ද දෙන්නේ කියලා බලන්න ඕනේ. මේ උත්තර හතරෙන් නම් බඩඉරුඟු නිෂ්පාදනයේදී බී රටට වඩා ඒ රටට සාපේක්ෂ වාසියක් ඇත. කුමන හේතුවක් නිසාද? අපි දැන් ඉගෙන ගත්ත දේ දැන් මොහොතකට කලින් ඉගෙන ගත්ත දේ මතක් කරා නම් උත්තරේ හොයාගන්න පුළුවන්. ඒ උත්තර හතරෙන් ඒ බඩඉරුඟු නිෂ්පාදනය කිරීමේ ආන්තික පිරිවැය ඒ රටට වඩා ඒ රටේ ඉහළ නම් ආන්තික පිරිවැය කියන වචනයක අපි කලින් ඉගෙන ගත්තේ නේ. ආන්තික කියන්නේ මාජිනල් කොස්ට් කියන එක. එතන B උත්තරේ තමයි බඩඉරිඟු නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය ඒ රටෙහි අඩු නම්. දැන් අපි එතනදී තමයි අපි උත්තරේ එන්නේ නේ. අපි ඉගෙන ගත්තේ ආවස්තික පිරිවැය අඩු භාණ්ඩ තමයි නිෂ්පාදනය කරන්න ඕනේ. එතකොට තමයි අර සාපේක්ෂ වාසිය එන්නේ. ඒක නිසා B තමයි එතන මේ නිවැරදි පිළිතුර. අපි දැන් කලින් මොහොතකට කලින් ඉගෙන ගත්ත කාරණාවත් එක්ක. ඒතර අනිත් උත්තර දෙකත් වැරදි. බඩේරිඟු නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය වැඩි නම් ඒකත් වැරදි. අනිත් එක බඩ නිෂ්පාදනය ආන්තික පිරිවැය කියන එක නෙමෙයි අදාළ කරගන්නේ සාපේක්ෂ වාසිය කියන කාරණේට. ආවස්තික පිරිවැය තමයි ආන්තික පිරිවැය කියන්නේ වෙනත් අදහසක්. ඒතර B තමයි නිවැරදි පිළිතුර මේ ප්‍රශ්නෙට. ඊළඟට අපි අවසාන වශයෙන් අද සාකච්ඡාවේදී බලන්න යන්නේ ජාත්‍යන්තර වෙළඳාමේ ඇති වාසි සහ අවාසි. මේ වගේ දේවල් අපි ප්‍රශ්න වලින් සමහරවිට අහන්නේ වාසි මොනවද අවාසි මොනවද කියලා. ඒතර වාසි ගැන ගත්තොත් එහෙනම් වාසි කිහිපයක්ම අපිට කියන්න පුළුවන්. මේක ඔබගේ සටහනේ සම්පූර්ණයෙන්ම මම දීලා තියෙනවා. ඒක නිසා මට මේක ඔබට සටහන් කරගන්න කියලා කාලය වෙන් කරන්න කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුළු මේ කාරණේම සඳහන් කරලා කාරණා ටික සියල්ලම සඳහන් වෙනවා.
අපේ ටියුට් එකේ නැත්නම් නිබන්ධනය. ඒක ජාත්‍යන්තර වෙළඳාමේ වාසි මොනවද කියලා බැලුවොත් එහෙම වාසිය හැටියට සඳහන් කරන්න පුළුවන් එක ස්වභාවික සම්පත් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම. ස්වභාවික සම්පත් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම. ඒතකොට ඒ කියන්නේ යම්සි රටක තියෙන ස්වභාවික සම්පත් ඊටාම ප්‍රශස්ත ලෙස භාවිතා කරන්න පුළුවන් මේ ජාත්‍යන්තර වෙළඳාම නිරත වෙනවා නම් එතකොට වඩාත් ගැළපෙන භාණ්ඩ තමන්ගේ රටට වඩාත් ගැළපෙන භාණ්ඩ නිෂ්පාදනය කරේ අවධානය යොමු කරලා සම්පත් එතකොට ඒක සම්පත් නාස්ති වෙන්නේ නැහැ. වඩාත්ම ගැළපෙන වඩාත්ම උචිත විදිහට භාවිතා කරාම සම්පත් නාස්තියත් වලකිලා ප්‍රශස්ත ලෙස භාවිතා කරන්න පුළුවන්. එක. දෙක සියලු වර්ගවල භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව. ඉතින් අර රටකට තමන්ගේ රටේ නිෂ්පාදනය කරන්න බැරි එහෙම නැත්නම් වැඩි පිරිවැයක් තියෙන හේතුවෙන් නිෂ්පාදනය නොකරන භාණ්ඩ වෙනත් රටවලින් අඩු මිලට ආනයනය කිරීමෙන් වාසියක් ලබා ගන්න පුළුවන්. ඒක අපිට හුඟක්ම දකින්න ලැබෙන බොහෝ වෙලාවට එක්ක නිෂ්පාදන වියදම වැඩි නිසා නිෂ්පාදනය කරන්නේ නැහැ නැත්නම් මිල වැඩි. එහෙම නැත්නම් නිෂ්පාදනය කරන්න බැරි තත්ත්වෙනුත් තියෙන්න පුළුවන් සමහර භාණ්ඩ. වෙන අවස්ථාවලදී වෙනත් රටකින් ආනයනය කරගන්න එක තමයි වඩා සුදුසු. ඒතර ජාත්‍යන්තර වෙළඳාමෙන් වාසියක් ඇරෙට ඒකත් දක්වන්න පුළුවන්. ඊළඟට විශේෂීකරණය ස්පෙෂලායිසේෂන් විදේශ වෙළඳාම විශේෂීකරණයට තුඩු දෙන අතර විවිධ රටවල විවිධ භාණ්ඩ නිෂ්පාදනය දිරිමත් කරයි. ශ්‍රම බෙදීමේ වාසිය නිසා සාපේක්ෂව අඩු වියදමකින් භාණ්ඩ නිෂ්පාදනය කළ හැකිය. අර දැන් අපි කලින් සඳහන් කරේ විශේෂීකරණය ස්පෙෂලායිසේෂන්. ඒක නිසා භාණ්ඩ විශාල ප්‍රමාණයක් එම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී විශේෂ ස්පෙෂලායිස් වෙනවා ඒ රටේ එම භාණ්ඩ නිෂ්පාදනය. ඒ නිසා සාපේක්ෂව අඩු වියදමකින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකත් ජාත්‍යන්තර වෙළඳාමේ වාසියක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ සටහන තියෙන නිසා නෝට් එක දීලා තියෙනවා නිබන්ධනේ. ඒ නිසා පොයින්ට් ෆෝම් එකෙන් තියෙන කාරණා ටික විතරක් අපි සාකච්ඡා කරමු. එතකොට මේ කොටස අපිට ඉක්මනින්ම නිම කරගන්නත් පුළුවන්. මහා පරිමාණ නිෂ්පාදනයේ වාසි. ජාත්‍යන්තර වෙළඳාම නිසා ගෘහ පරිභෝජනය සඳහා පමණක් නොව වෙනත් රටවලට අපනයනය කිරීම සඳහාද භාණ්ඩ නිෂ්පාදනය කෙරේ. ලෝකයේ ජාත්‍යන්තර වෙළඳපොලේ අතිරික්තයක් ඇති භාණ්ඩ බැහැර කළ හැකිය. මෙය මහා පරිමාණයෙන් නිෂ්පාදනය තුඩු දෙන අතර වාසි ලෝකයේ සියලුම රටට ලබාගත හැකිය. එතකොට ජාත්‍යන්තර වෙළඳාම නිසා යම් රටවල් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ තමන්ගේ රටේ පරිභෝජනය සඳහා පමණක් නෙවෙයි. වෙනත් රටවලට අපනයනය කිරීමේ බලාපොරොත්තු වෙනුත් භාණ්ඩ විශාල වශයෙන් නිෂ්පාදනය කරනවා. ඒක නිසා මහා පරිමාණ නිෂ්පාදනය කරන නිසා ඒකේ වාසිය අඩු මිලට ගැනීමේ ඇති වාසිය අර කලින් කිව්වා වගේ විශේෂීකරණය නිසා ඇති වෙන වාසිය ලෝකයේ සියලුම රටවලට එම වාසිය ලබා ගන්න පුළුවන්. පස්වෙනි කාරණය මිල ස්ථාවරත්වය. ජාත්‍යන්තර වෙළඳාමේ මිලෙහි උච්චාවචනයන් ඇතිවීම ඉවත් කරනවා. ඒ ලෝකපුරා භාණ්ඩවල මිල සමාන කරයි. ප්‍රවාහන වියදම් ආදිය නොසලකා හැරවලුවොත් එහෙම ලෝකේ හැම රටකම මිල බොහෝ විට සමාන තත්ත්වයක තියෙන්නේ ඒ විදේශ විනිමය අනුපාතිකයේ අනුව අපිට වෙනස්කම් පෙවුනට ඒ භාණ්ඩයේ මිල දිහා ගත්තොත් එහෙම ස්ථාවරගත තත්ත්වයක් තියෙනවා. හයවෙනි කරුණ දැනුම හෝමාරු කර ගැනීම සහ නව කර්මාන්ත පිහිටවීම. දැන් ජාත්‍යන්තර වෙළඳාම නිසා දැනුම හෝමාරු වීමකුත් සිදු වෙන්න පුළුවන්. සංවර්ධිත රටවලින් ආනයනය කරන යන්ත්‍රෝපකරණ උපකරණ සහ තාක්ෂණික දැනුම සමගින් ඌන සංවර්ධිත රටවලට නව කර්මාන්ත ඇති කර සංවර්ධනය කළ හැකිය. මේ නව කර්මාන්ත පිටවා ගන්නත් පුළුවන් මේ ආනයනය කරන යන්ත්‍රෝපකරණ තාක්ෂණික දැනුම ඒ භාවිතා කිරීම තුළින් නව නිෂ්පාදන නව කර්මාන්ත ඇතුළත් සංවර්ධනය කරගන්නත් පුළුවන් ඌන සංවර්ධිත රටවලට. ඒක ඒ රටවල සංවර්ධනයට වගේම සමස්ත ලෝකීය ආර්ථිකයටම උපකාර වෙන කාරණයක්. ඒක 6 වෙනි කරුණ. ජාත්‍යන්තර වෙළඳාමේ වාසි ගැන කතා කරනකොට 7 වෙනි කරුණ හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් කාර්යක්ෂමතාවය වැඩි කිරීම. ජාත්‍යන්තර තරඟකාරීත්වයේ හේතුවෙන් රටක නිෂ්පාදකයන් උත්සාහ කරන්නේ වඩා හොඳ තත්ත්වයේ සහ හැකි පමණ අවම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට.
මේ ලෝක පුරා සිටින පාරිභෝගිකයන්ට කාර්යක්ෂමතාවය සහ ප්‍රතිලාභ වැඩි කරනවා. අටවෙනි කරුණ ප්‍රවාහන හා sannivedana මාධ්‍ය සංවර්ධනය. ජාත්‍යන්තර වෙළඳාම් සඳහා හොඳම ප්‍රවාහන හා sannivedana මාධ්‍ය අවශ්‍ය වෙනවා. ඒක අපිට පැහැදිලිනේ. ප්‍රවාහනය හොඳට තියෙන්න ඕනේ, sannivedana හොඳට තියෙන්න ඕනේ, ඊටාම ඉහළ මට්ටමින් තියෙන්න ඕනේ. ඒක නිසා ඒවත් දියුණු වෙනවා. ජාත්‍යන්තර වෙළඳාමේ වාසිය නිසා මේ ප්‍රවාහන සහ සංවර්ධන මාධ්‍ය වල සංවර්ධනයත් ඇති වෙනවා. ඒක අවශ්‍යයි. ජාත්‍යන්තර වෙළඳාම සුමටව කරගෙන යන්න, හොඳින් කරගෙන යන්න ප්‍රවාහන සේවාවන් සහ sannivedana මාධ්‍යයත් ඊටම ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. ඒ උදාහරණයක් වශයෙන් නැව් මගින් භාණ්ඩ ප්‍රවාහනය කරනවා, ගුවන් මගින් ප්‍රවාහනය කරනවා නම් ඒ ප්‍රවාහන සේවාවන් ඉහළ මට්ටමක තියෙන්න අවශ්‍යයි. හොඳම තත්ත්වයක තියෙන්න අවශ්‍යයි. අනිත් පැත්තේ sannivedana කමියුනිකේෂන් තියෙනවා. මොකද ජාත්‍යන්තර වෙළඳාම් කියන රටවල් දෙකක් අතර සිදුවෙන වෙළඳාම. ඉතින් ඒ නිසා මුහුණට මුහුණලා හමු වෙන්නේ නැහැ. ඉතින් sannivedana communications methods අවශ්‍ය වෙනවා මීඩියම් එක. එම මීඩියම්ස් ඉතාම හොඳින් තියෙන්න ඕනේ. නවවෙනි කාරණය ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ අවබෝධය. දැන් මේ ජාත්‍යන්තර වෙළඳාම තියෙන නිසා විවිධ රටවල මිනිසුන් එකිනෙකා සමග සම්බන්ධ වෙනවා. අදහස් සුවමර කරගන්න සිද්ධ වෙනවා. අපි දන්නවා රටවල් නායකයින් පවා සම්බන්ධ වෙලා සාකච්ඡා කරමින් මේ දෙරට අතර වාණිජ්‍ය කටයුතු දිරිගන්වන්න, දියුණු කරගන්න අවස්ථා උද්ගත කරගන්න කටයුතු කරනවා. ඒක නිසා ජාත්‍යන්තර වෙළඳාම එම වාසියක් ලැබෙනවා. ජාතීන් අතර සහයෝගීතාවය, අවබෝධය, ඒ වගේම ඒ තුලින් සුහද සමගතා ඇති කිරීමටත් හේතු වෙනවා. ඒක 9 වෙනි කරුණ. 10 වෙනි කරුණ ස්වභාවික විපත් වලට මුහුණ දීමේ හැකියාව. මේ ජාත්‍යන්තර වෙළඳාම තිබුණ නැත්නම් සමහර වෙලාවට සමහර අවස්ථාවලදී ස්වභාවික විපත් නිසා රටකට අහිතකර ලෙස බලපාන්න පුළුවන් මේ භාණ්ඩ සැපීමේ හිඟයක් ඇති වෙන්න පුළුවන්. නියඟය, කන් වතුර, සාගත භූමිකම්ප වෙන ස්වභාවික විපත් නිසා රටක නිෂ්පාදනය අහිතකර ලෙස බලපාන්න පුළුවන්. එතකොට එවැනි ස්වභාවික විපත් ඇති වෙනකොට භාණ්ඩ හිඟයක් ඇති වෙන්න පුළුවන්. වෙනත් රටවලින් ආනයනය කිරීමෙන් ඒක සපුරා ගන්න පුළුවන්. මොකද ජාත්‍යන්තර වෙළඳාම කියලා එකක් තියෙන නිසා. එහෙම ගෙන්න ගන්න නැත්නම් ඒ රටට තාම අසීරු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට 11 වෙනි තවත් වාසි මොන හරි තියනවාද කියලා බැලුවොත් එහෙම ජාත්‍යන්තර වෙළඳාම පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ, ජාත්‍යන්තර සාමය සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් වෙන්නේ. එතකොට ඒ භාණ්ඩ ආනයනය කරන්න පුළුවන් නිසා, එම හැකියාව තියෙන නිසා හොඳ ජීවන තත්ත්වයක් ඇති කරන්න පුළුවන් ඒ යම්සි රටක ජනතාවට. ඒතර ඒකටත් බලපානවා අත්‍යවශ්‍ය භාණ්ඩ, අවශ්‍ය වෙන භාණ්ඩ ආනයනය කිරීමේ ඇති හැකියාව. ඒතර මේ 11 තමයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් ජාත්‍යන්තර වෙළඳාමේ ඇති වාසි සම්බන්ධයෙන් අහුවොත් එහෙම පුළුවන්. මේක සම්බන්ධ පොයින්ට් ෆෝම් එකේ ඔබේ නිබන්ධනයේ තියෙනවා. ඒක බලා ගන්න. එතකොට ඒ කාරණාවක් ඇහුවොත් එහෙම අපිට උත්තර සපයන්න පුළුවන්. ඊළඟට අපි බලන්නේ ජාත්‍යන්තර වෙළඳාමේ අවාසි. අනිත් පැත්ත. වාසි පැත්ත වගේම අපි අවාසි පැත්තත් බලන්න අවශ්‍යයි. මොනවද තියෙන අවාසි? එතන අවාසි සඳහන් වෙනවා 10ක් 9ක් පමණ. විදේශ වෙළඳාමට බොහෝ වාසි තියෙනවා කියලා තමයි අපි කතා කරන්නේ. නමුත් එහි අන්තරායන් හෝ අවාසිත් නොසලකා හැරිය යුතු නොවේ කියලා තමයි කියන්නේ. එකක් තමයි මූලිකම කාරණයක් තමයි දේශීය කර්මාන්ත සංවර්ධනයට ඇති බාධාව. ඇයි? රටකට අවශ්‍ය භාණ්ඩ විශාල වශයෙන් වෙනත් රටවලින් ආනයනය කරනවා නම් දේශීය කර්මාන්ත දියුණු වෙන්න අහිතකර බලපානවා. එය විශේෂයෙන්ම ලදරු කර්මාන්ත කියන, ඒ කියන්නේ ගොඩ නැගීමෙන් පවතින කර්මාන්ත. ඒ කර්මාන්ත වලට ඔලුස්ස ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද විදේශ රටවලින් ආනයනය කරනවා නම් අඩු මිලට භාණ්ඩ පාරිභෝගිකයෝ යොමු වෙන්නේ අඩු මිලට ආනයනය කරන භාණ්ඩ. ඒතර දේශීය කර්මාන්ත වලට තර්ජනයක් වෙනවා. ඒ නිසා විදේශීය තරංකාරීත්වය සහ අසීමිත ආනයන හේතුවෙන් රටේ කර්මාන්ත වඩා වැටීමට ඉඩ තියෙනවා. ඒ වගේ තත්ත්වයන් සමහරවිට අපේ රටේ සමහරවිට දකින්න ලැබෙනවා නේ. සමහර අපේ දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යනවා. මොකද වියදම අධික නිසා, පරිවැය අධික නිසා. ඉතින් එම භාණ්ඩම එහෙම අපි කියමු කෘෂිකාර්මික දේවල්, අපි කියමු බොම්බයි ලුණු අල, ඒ වගේ දේවල් වුණත් විදේශ රටවලින් ආනයනය කරලා අඩු මිලට මිලදී ගන්න තියනවා නම් දේශීය නිෂ්පාදකයින් ඉතාමත්ම අහිතකරයි. තර්ජනයක් වෙන්නේ මොකද ඔය උන්ගේ බඩු භාණ්ඩ විකුණ ගන්න බැරි වෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන විකුණ ගන්න බැරි වෙනවා. ඒක නිසා දේශීය කර්මාන්ත
සංවර්ධනයට ලොකු විශාල බාධාවක් වෙනවා මේ විදේශ වෙළඳාම නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම නිසා. අනිත් දෙවෙනි කරුණ කියනවා ආර්ථික යැපීම. ඌන සංවර්ධිත රටවලට ඔවුන්ගේ ආර්ථික සහ සංවර්ධන කටයුතු සඳහා සංවර්ධිත රටවල් මත යැපීමට සිදුවේ. දැන් මේකත් අපි වගේ රටවලට ඌන සංවර්ධිත කියන්න පුළුවන් නැත්නම් මධ්‍යම වශයෙන් සංවර්ධිත රටවල අපිට පේනවා සමහරවිට සංවර්ධිත රටවල් මත යැපෙන්න සිද්ධ වෙනවා. මොකද උන්ට ඒ සම්පත් නොමැති වීම නිසා. එතකොට එimhe රඳා පැවැත්ම ආර්ථික සූරාකෑමකට තුඩු දෙන්නත් පුළුවන්. ඒ රටේ ආර්ථික සූරාකෑමකට තුඩු දෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා ආර්ථික යැපීමක් ගැන කතා කරොත් එහෙමනේ. අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම දේශපාලන යැපීම මේ නිසා ජාත්‍යන්තර වෙළඳාම බොහෝ විට යටත් කර ගැනීම සහ වහල්භාවය දිරිමත් කරයි. අපි අනිත් රටවලට යටත් වෙලා වුන් කියන විදිහට කටයුතු කරන්න වෙනවා. අපි කිව්වේ දේශපාලන හේතුන් නිසාත් මේ ජාත්‍යන්තර වෙළඳාම් සිද්ධ වෙන්න හේතුවක් කියලා. ඒක ඇත්තෙම අපිට අවාසිදායක තත්ත්වයක්. මොකද දේශපාලන වශයෙන් වෙනත් රටවල් වලින් යැපෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක තුළ රටේ ආර්ථිකය වගේනේ රටම අනතුරේ හෙළෙන අවස්ථාවක් ආර්ථික ස්වාධීනත්වය නැති වෙනවා. දැන් නිදර්ශනක් දීලා තියෙන බ්‍රිතාන්‍යයෙන් වෙළඳුන් සහ ඉන්දියාවට පැමිණි අතර අවසානයේදී දිගු කලක් ඉන්දියාව පාලනය කළේ. අන්තිම වෙළඳුන් තමයි පාලනයට මැදිහත් වෙන්නේ මේ විදිහට විදේශ වලින් භාණ්ඩ ආනයනය කිරීම නිසා. ඊළඟ කරුණ හතරවෙනි කරුණ ස්වභාවික සම්පත් වැරදි ලෙස භාවිතා කිරීම. මෙතන සමහරවිට අනවශ්‍ය ලෙස අපනයනය කිරීමට පෙළඹුණොත් එහෙම දේශීය ස්වභාවික සම්පත් භාවිතා කරලා තමන්ගේ රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල වශයෙන් ස්වභාවික සම්පත් පාවිච්චි කරලා භාණ්ඩ නිෂ්පාදනය කරොත් අපනයන කටයුතු සඳහා කියලා සිද්ධ වෙන දේ තමයි දේශයක තියෙන ස්වභාවික සම්පත් කෙටි කාලයක් තුළදී නැති වී යා හැකිය. හිඟ වෙන්න පුළුවන්. නැති විලා යන්න පුළුවන් දේශීය සම්පත්, ස්වභාවික සම්පත්. ඒකත් සමහර විට මේ ජාත්‍යන්තර වෙළඳාම නිසා සිදු වෙන්න පුළුවන් අවාසිය. ඒක ආර්ථික පරිහානියකට හේතු වෙනවා දිගු කාලීනව බැලුවොත්. කෙටි කාලීනව ඒක යහපත් වෙන්න පුළුවන්. නමුත් දිගු කාලීනව මෙය අයහපත් තත්ත්වයක්. ඒතර පස්වෙනි කාරණේ තමයි හානිකර භාණ්ඩ ආනයනය. ආනයනය කියන එකට නිදහසේ ඉඩ දෙන්න තිබුණොත් එහෙම ජාත්‍යන්තර වශයෙන් මේ වෙළඳාම තුලින්ම ව්‍යාජ මත්ද්‍රව්‍ය, සුඛෝපභෝගී භාණ්ඩ, ඒ කියන්නේ රටකට අනවශ්‍ය විදිහේ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීමෙන් ඒක ආර්ථිකයට බලපානවා. විදේශ විනිමය තත්ත්වයන්ට බලපාන රටක තියෙන. ජනතාවගේ ආර්ථිකයකට සහ යහ පැවැත්මට අහිතකර ලෙස බලපාන. ඊළඟට භාණ්ඩ ගබඩා කිරීම. ඇතැම් රටකට අවශ්‍ය සහ හිඟේ පවතින අත්‍යවශ්‍ය ද්‍රව්‍යද විදේශ විනිමය උපයා ගැනීම සඳහා අපනයනය කෙරේ. මෙය භාණ්ඩ දේශීය හිඟකමකට හේතු වන අතර උද්දමනය ඇති වේ. උදාහරණයක් ලෙස ඉන්දියාව විදේශ විනිමය උපයා ගැනීම සඳහා සීනි අපනයනය කර ඇත. එබැවින් රටේ සීනි මිල ඉහළයි. විදේශ විනිමය උපයා ගන්න කියලා අපනයන යම්සි භාණ්ඩයක් අපනයන වැඩිපුර කරන්න ගිහිල්ලා ගියාම සමහරවිට දේශීය වශයෙන් එම භාණ්ඩේ හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඒතර උද්දමනයත් වැඩි වෙනවා ඒ රටේ. අනිත් පැත්තෙන් මිල ඉහළ යෑමක් සිදු වෙන්න පුළුවන්. හත්වෙනි කරුණ ජාත්‍යන්තර සාමයට ඇති අනතුරු. අර කලින් කිව්වා වගේ දේශපාලන යැපීම් වලට රටවල් යටත් වුණොත් එහෙම සමහර විට ಜಾති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශීය නියෝජිතයෝ රටවල් වලට එනවා. ජාත්‍යන්තර වෙළඳාම සඳහා අර විදේශීය නියෝජිතයෝ රටවල් වලට ඇවිල්ලා ඒදී රටේ අභ්‍යන්තර සාමයට හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ විදිහේ ඒවා තියෙනවා. බහුජාතික සමාගම් ආපුවම අපි කියනවා රටේ ආර්ථිකයට බලපෑම් වෙන්න පුළුවන්. රටේ දේශපාලනයට බලපෑම් සිද්ධ වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒක නිසා අභ්‍යන්තර සාමයට හානිකර වෙන්න පුළුවන් එවැනි තත්ත්වයන්. ඊළඟට ලෝක යුද්ධ. දැන් සමහරට අපිට පේන දෙයක් නේ මේ විදේශ වෙළඳාම සම්පත් වල හිඟකම ඒ නිසා ආවගේ නිසා ලෝක යුද්ධ වලට බලපානවා නේ. දැනට දැන් මැද පෙරදිග ආරවලට එක හේතුවක් තමයි තෙල් ප්‍රශ්න නිසා තමයි. නිසා මේ තෙල් වලට තමයි සමහරට යුද්ධ කරන්නේ. ඒ තෙල් නිෂ්පාදනය නැත්නම් තෙල් වල හිමිකම් වැඩි දියුණු කරගන්න, වැඩි කරගන්න, ඒක අත්පත් කරගන්න තමයි ලෝක යුද්ධ වලට සමහරට උද්ගත වෙන හේතුවක් වෙන්නත් පුළුවන් මේ විදේශ වෙළඳ කටයුතු.
තරඟකාරීත්වයත් ඒක යුද්ධයට හේතු වෙන්නත් පුළුවන්. දැනටත් අපිට පේනවා මේ විදිහේ තත්ත්වයන් මෙත කාලිනවත්. ඊළඟට 9 වෙනි කාරණේ යුද්ධ කාලවලදී දුෂ්කරතා. දැන් මේ විදිහේ යුද්ධ ඇති වෙන කාලවලදී වෙනත් රටවලින් භාණ්ඩ ආනයනය කරන්න බැරි තත්ත්වයක් ඇති වුණොත් එහෙම අපිට අයහපත් තත්ත්වයක් ඒ රටට සිද්ධ වෙනවා. මොකද විදේශ රටවලින් ආනයනය කරන්න බැරි වුණොත් එහෙම හිඟයක් ඇති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් සංසන්දනාත්මකව වැඩි වාසියක් ඇති භාණ්ඩ පමණයි රටක නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා යුද්ධවලදී හෝ ජාතීන් අතර යහපත් සම්බන්ධතා නොපවතිනට බොහෝ දුෂ්කරතා ඇති වෙන්න පුළුවන් රටවල. මේ කාරණා 9 තමයි අවාසි හැටියට අපි සඳහන් කරන්නේ. ඉතින් වාසි සහ අවාසි කියන කාරණය ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරනකොට සඳහන් කළ යුතු කරුණු දෙකක්. ඒක නිසා තමයි අපි ඒක සාකච්ඡා කරේ. අපිට සමහර විභාගයේදී වලදී දැකලා නැහැ වැඩිදුර මේ ගැඹුරින් මේ පිළිබඳව අහනවා. නමුත් අපි දැනගත යුතුයි අපි ජාත්‍යන්තර වෙළඳාමට හේතු සහ ජාත්‍යන්තර වෙළඳාමෙන් තියෙන ඇති වෙන්න පුළුවන් වාසි සහ අවාසි ගැන තමයි මෙතෙක් සාකච්ඡා කළේ. හරි. අපි ඊළඟට බලමු ප්‍රශ්නයක් දිහා. මේක විභාගයට එන්න පුළුවන් ප්‍රශ්නයක් ආපු ප්‍රශ්නයක්. ජාත්‍යන්තර වෙළඳාමට බාධකයක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කවර කුමක්ද? දැන් ජාත්‍යන්තර වෙළඳාම ගැන තමයි අපි දැන් කතා කරේ. ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ එක රටකින් තව රටකට භාණ්ඩ අලෙවි කිරීමක් කියලා තමයි අපි කතා කරේ. ආනයන සහ අපනයන කියන එක. ඒවට බාධා පැමිණෙන්නේ කුමන කරුණු හේතු කොටකටද කියලා මේ ගැන අපි ඉගෙනගෙන නැහැ මේ කාරණය. නමුත් මේ ප්‍රශ්නේ දිහා බලලා ඔබ හිතලා බලන්න පුළුවන්ද කියලා උත්තරේ හොයාගන්න. එක තීරු බදු. තීරු බදු පැනවන්න ගියොත් එමේ භාණ්ඩ වලට ජාත්‍යන්තර වෙළඳාමට බාධකයක් නැත්නම් බාධාවක් වෙනවාද? ඇත්තම ඔව් නේ. තීරු බදු පාලනවා කියන්නේ භාණ්ඩ වල මිල ඉහළ යාමක් වෙනවා. ඒක නිදහසේ භාණ්ඩ ආනයනය කරන්න ඉඩකඩක් නැති වෙනවා. අත්‍ය වශයෙන් මෙතන තවදුරටත් එකතු කරා නම් හරි ප්‍රශ්නයට නිදහස් ජාත්‍යන්තර වෙළඳාමකට බාධකයක් කියන වචනේ. ඒතර බාධකයක් තමයි තීරු බදු. අපෙන් අහන්නේ බාධකයක් නොවන්නේ කියලා. ඉතින් ඒ අනුව තමයි බලන්න තියෙන්නේ. විනිමය පාලනය. ඒ කියන්නේ ආනයන අපනයන කටයුතු සඳහා විනිමය භාවිතේ පාලනයක් ඇති කරොත් එහෙම කෙරෙන්න ඍජුවම ආනයන අපනයනට බලපානවා. ඒක බාධකයක් වෙනවා. විනිමය පාලනය කරොත් විනිමය නිදහසේ විනිමය පාවිච්චි කරන්න ඉඩ දෙනවා නම් එතකොට බාධකයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේක බාධකයක් තමයි. අපෙන් අහන්නේ බාධකයක් නොවන්නේ කුමක්ද කියලා. C විදේශ ණය. විදේශ ණය කියන්නේ විදේශ රටවලින් ණය මුදල් ලබා ගැනීම. ඒක ජාත්‍යන්තර වෙළඳාමට බලපෑමක් වෙනවාද? අතට උත්තරේ ඒක තමයි C. D අපනයන සහනාධාර. අපනයන සහනාධාර දෙන්න ගියම රජයෙන් වෙන්නේ මොකද්ද? අපනයන භාණ්ඩවල මිල පහළ බහිනවා. මොකද සහනාධාර ලැබෙන නිසා අපනයන නිෂ්පාදනකරුවන්ගේ භාණ්ඩ ඉබේම මිල පහළ දාන්න අඩු මිලකට විකුණන්න හැකියාව උන්ට තියෙනවා. ඒක අඩු මිලකට විකුණන්න හැකියාව තියෙනකොට ජාත්‍යන්තර වෙළඳ පොලේ තරඟකාරීත්වයට බලපෑමක් වෙනවා. වෙනි රටවල සහනාධාර ලැබෙන රටවලට වඩා අඩු මිලකට භාණ්ඩ විකුණන්න පුළුවන්. ඒක නිසා ඒක ඇත්ත වශයෙන්ම බාධකයක් නෙවෙයි. නේද? අපනයන දිරිගැන්වීමක්. ඒක නිසා ජාත්‍යන්තර වෙළඳාමට බාධකයක් කියන කාරණේට උත්තරේ තමයි C විදේශ ණය. C විදේශ ණය. හරි. එතකොට අපි බලමු දැන් ජාත්‍යන්තර වෙළඳාමේදී බාධක පිළිබඳව මේ ප්‍රශ්නේ තිබුණේ. මොකද මේක විභාගෙදී ආපු ප්‍රශ්නයක්. විභාගවලදී අහන ප්‍රශ්නයක් ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ DABF වල නිතරම තිබුණා. HDBF වලත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ජාත්‍යන්තර වෙළඳාමේදී බාධක තීරු බදු බාධකයක්. අපි මේක දැන් මොහොතකට කලින් කතා කරා. මොකද තීරු බදු නිසා නිදහසේ භාණ්ඩ ආනයන හා අපනයනට බාධා වෙනවා. තීරු බදු වැඩි කරොත් එහෙම ආනයන සඳහා තීරු බදු වැඩි කරොත් එහෙම ආනයන වල මිල වැඩි වෙනවා. අපනයන සඳහා තීරු බදු වැඩි කරොත් එහෙම අපනයන කරුවන්ට වැඩි මිලකට තමයි භාණ්ඩ විකුණන්න සිද්ධ වෙන්නේ. ඒත් විශේෂයෙන්ම අපිට පේන කාරණයක් තමයි භාණ්ඩ භාණ්ඩ ආනයනය සීමා කරන්න අවශ්‍ය වෙනොත් එහෙම රජයක් විසින් කරන දෙයක් තමයි තීරු බදු ඉහළ නැංවීම. තීරු බදු ඉහළ නැංවුවාම ආනයන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. ඒ නිසා ආනයන අධෛර්යමත් වෙනවා. තීරු බදු අඩු වුණොත් එහෙම ආනයන ධෛර්යමත් වෙනවා. මොකද අඩු ගානට ආනයනය කළා අඩු මිලකට භාණ්ඩ විකුණන්න පුළුවන් තීරු බදු අඩු නිසා.
ඒ තීරුබදු ඇත්තෙම නිදහස් වෙළඳාමකට බාධකයක් ලෙස සලකන්න පුළුවන්. ඊළඟට සලාක ක්‍රම quota systems. quota systems කියන එකත් තීරුබදු වගේමයි වෙළඳාමට ඇති බාධකය. තීරුබදු වගේම සලාක. ඒ කියන්නේ සලාක පනවනවා. ආනයන සඳහා මෙන්න මේ ප්‍රමාණයට වැඩි ගෙන්නන්න බෑ කෝටා එකක් දෙනවා. ආනයන කරුවන්ට කෝටා සිස්ටම් එකක් ආවොත් එහෙම ඒ කියන්නේ තමන්ට කැමති පරිදි ඉල්ලුම අනුව ආනයනය කරන්න බෑ. ඒක කන්ට්‍රෝල් එකක්. සීමාවක් සහිතව තමයි භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. ඒක නිසා ඒක අපනයන සම්බන්ධනොත් එහෙමයි. හුඟක් වෙලාවට මේ බාධක පනවන්නේ ආනයන සීමා කරන්න තමයි. අපි බලමු මේ වගේ ප්‍රශ්නක් තිබුණා පසුගිය ප්‍රශ්න පත්‍රවල. සලාක තීරුබදු දෙවෙනි තුන්වෙනි විනිමය පාලනය. කලිනුත් අපි සඳහන් කරා වගේ විනිමය පාලනයත් වෙළඳාමට තියෙන බාධාවක්. කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමට. ඒ මොකද? දැන් ආනයනය සඳහා විදේශ විනිමය නිකුත් කිරීම සීමා කරොත් එතකොට මොකද සිද්ධ වෙන්නේ? ආනයන සීමා වෙනවා. එතකොට ඒක නිදහස් වෙළඳාමට බාධාවක්. ඕනතරම් මුදල් ලැබලා ඕනතරම් මුදල් ප්‍රේෂණය කරලා ඕනතරම් භාණ්ඩ ආනයනය කරන්න ඉඩකඩ තියෙනවා නම් එතකොට ඒක වෙළඳාමට බාධාවක් නෙමෙයි නිදහසේ කරගෙන යන්න ඉඩ දෙනවා. නමුත් පාලනය කරොත් එහෙම මෙන්න මේ භාණ්ඩ ආනයනය සඳහා විනිමය දෙන්නෙම නැහැ. මේ භාණ්ඩය සඳහා විනිමය යම්සි සීමාවක් සහිතවයි දෙන්නේ. එතකොට ඒක ආනයනයට බලපානවා. ආනයනයට බාධාවක්. ඒ නිසා විනිමය පාලනයත් ආනයනයට බාධාවක්. වෙළඳාමට බාධක කියන ඇහුවොත් එහෙම එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් නැත්නම් විනිමය පාලනය කියන එකත් අපිට සඳහන් කරන්න පුළුවන්. අනිත් එක අපිට පැහැදිලි ආනයන අපනයන සීමා. ආනයන හා අපනයන සීමා ගැන කතා කරොත් එහෙම අපි දන්නවා පැහැදිලිවම පසුගිය කාලෙදී ලංකාවේ විදේශ විනිමය හිඟයක් පැවති අවස්ථාවේදී ආනයන සීමා කරා. එහෙම නැත්නම් ආනයන තහනම් කරා. යමර භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරා. ඔබ දන්නවා අර වාහන ආනයනයේ සම්පූර්ණයෙන් නැවත්තලා තිබුණා ඒ කාලෙදී. මේ මෑතක කාලෙත් තමයි වාහන ආනයනයට ඉඩ දෙන්න පටන් ගත්තේ. ඒ වගේ සීමාවන් පැනවීම. ආනයන පැත්ත වගේම අපනයන පැත්තේ. සීමාවන් පැනමුත් මේක නිදහස් වෙළඳාමට බාධාවක්. නිදහස් වෙළඳාමට ඇති බාධාවක්. ඊළඟට අවසාන වශයෙන් අපනයන සහනාධාර. අපනයන සහනාධාර ගත්තොත් එහෙම අපනයන සඳහා සහනාධාර දෙනවා නම් ඒක බාධකයක් වෙනවා සමහර වෙලාවට වෙළඳාම සඳහා නිදහස් වෙළඳාම සඳහා අර මම කලින් කිව්වා වගේ අපනයන සහනාධාර දෙන රටකට තරඟකාරීව භාණ්ඩ අලෙවි කරන්න පුළුවන් වෙළඳ පොලේ. ඒකට අනිත් රටවලට ඒක බාධාවක් වෙනවා. උදාහරණයකට ඉන්දියාවේ වෙළඳුන්ට සහනාධාර නිෂ්පාදනයකින්ට සහනාධාර තිබෙන භාණ්ඩේ විකුණන මිලට වඩා සහනාධාර නොලැබෙන රටක ඉතින් ලංකාවේ කියලා එම භාණ්ඩේ සඳහා සහනාධාරයක් නිෂ්පාදනය සහනාධාර ලැබෙන්නේ නැත්නම් එතකොට අපිට බෑ තරඟකාරීව වෙළඳ පොළට පිවිසෙන්න. මොකද සහනාධාර ලැබෙන රටකට අපනයනය කරන භාණ්ඩ වල මිල අඩුවෙන් සඳහන් කරන්න පුළුවන් සහනාධාර නොලැබෙන රටකට වඩා. ඒතර ඒක නිදහස් වෙළඳාමට ඇති බාධකයක් ලෙස සැලකන්න. එතනදී සැලකෙන්නේ නිදහස් වෙළඳාමට තරඟකාරීව නිදහසේ වෙළඳාම කිරීමට බාධකයක් තමයි අපනයන සහනාධාර. සමහරවිට හිතනවා මේ අපනයන සහනාධාර බාධකයක් වෙන්නේ ඇයි කියලා. බාධකයක් වෙන්නේ අර විදියට නිදහසේ වෙළඳාම කිරීමට සහනාධාරයට බදු වගේම තමයි. බදු නිසා මිල වැඩි වෙනවා වගේ සහනාධාර නිසා මිල අඩු වෙනවා. එතනත් තරඟකාරීත්වයක් ඇති වෙනවා. එතකොට ඒක නිසා නිදහසේ වෙළඳාම කරන්න බැරි වෙනවා කියලා තමයි දැන් සඳහන් වෙන්නේ. ඒතර වෙළඳාමට තියෙන බාධක සම්බන්ධයෙන් ඒ කාරණා ටික සඳහන් කරන්න පුළුවන්. ඉතින් මම කිව්ව පසුගිය කාලවල ප්‍රශ්න පත්‍රවල මෙම කාරණය විශේෂයෙන්ම සඳහන් වුණා. එක මෑත වර්ෂවලදී ශ්‍රී ලංකාවේ නියාමනකරුවන් විසින් ආනයන සීමා කිරීම සඳහා හඳුන්වා දුන් තීරුබදු නොවන බාධක මොනවාද කියලා ප්‍රශ්නයක් තිබුණා. මොකද 2022 වෙන විට 2019 දී අර කොවිඩ් එහෙම නැත්නම් ඒකට කියන්නේ පැතිරවීම නිසා ඒ රෝගය පැතිරීම නිසා ලෝකේ පුරාම ප්‍රශ්න ඇති වුණා වෙළඳාමට බාධා වුණා. අන්තිමේදී ලංකාවට සිද්ධ වෙච්ච දේ තමයි විනිමය හිඟයක් ඇති වුණා.
ලංකාවට විනිමය හිඟයක් ඇති වුණා. ඒක නිසා අවශ්‍ය වුණා ආනයන සීමා කරන්න. ඒක නිසා 2022 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා මෑත වර්ෂවලදී ශ්‍රී ලංකාවේ නියාමනකරුවන් විසින් නියාමනකරුවන් කියන රෙගුලේටර්ස් විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුව සහ ආනයන හා අපනයන කටයුතු සම්බන්ධ අධිකාරීන් නියාමකවරුන් නැත්නම් රජය කෙලිම කිව්ව රජය කියලා විසින් ආනයන සීමා කිරීම සඳහා හඳුන්වා දුන් තීරුබදු නොවන බාධක මොනවාද? දැන් එක බාධකයක් තමයි ආනයන සඳහා තීරුබදු. දැන් මීට කලිනුත් අපි මොහොතකට කලින් කිව්වා විදියට. නමුත් දැන් ආන තීරුබදු නොවන බාධක. ඒතර තීරුබදු නොවන බාධක කීපයක් අපි කලිනුත් දැක්කා. සලාක ක්‍රම, විනිමය පාලනය, ආනයන හා අපනයන සීමා, අපනයන සහනදාර වැඩිව වෙළඳාමට ඇති බාධක ලෙස. අපි බලමු පසුගිය කාලවලදී ආනයන සීමා කිරීම සඳහා හඳුන්වා දුන් බාධක මොනවද කියලා. මේක පොයින්ට් ෆෝම් එකෙන් ගත්තොත් අපිට කරුණු කීපයක් සඳහන් කරන්න පුළුවන්. මේක ඇත්ත වශයෙන්ම නියාමනකරුවන් සෙන්ට්‍රල් බැංක් එක එවත ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඒ වගේ ආයතන මගින් ඒ වගේම දැන් බදු අය කරන ආයතන සිදු කරන ලද පාලනය කිරීම නැත්නම් බාධා කිරීම තමයි ආනයන අඩු කරන්න. ආනයන සීමා කරන්න. එකක් ආනයන සම්බාධක. ආනයන සඳහා සම්බාධක. ඒ කියන්නේ ආනයන කරන්න බෑ කියන එක. නැත්නම් ආනයන කිරීමට අවසර නැහැ කියන කාරණේ සමහර භාණ්ඩ වල කලින් සඳහන් කරා වගේ වාහන ආනයන වගේ දේවල්. ඒ වගේ සමහර සුකෝපභෝගී භාණ්ඩ ආනයන සඳහා අවසර දුන්නේ නැහැ. ඒක තහනම් කරා. ඊළඟට ආනයන සලාක ක්‍රම. කෝටා සිස්ටම් මෙන්න මේ භාණ්ඩේ මෙන්න මේ ප්‍රමාණය පමණයි කියලා සීමා කිරීම මේ සලාක ක්‍රම කෝටා සිස්ටම්ස්. අනිත් එක ආනයන සීමා කිරීම යම් යම් වර්ග ආනයනය කිරීමේ සීමා කිරීම. ඊළඟට විනිමය අනුපාත මත වැදිහත් වීම. විනිමය අනුපාතයත් බලපානවානේ ආනයන සඳහා. විනිමය අනුපාතය වැඩි වුණොත් එහෙම භාණ්ඩවල මිල ඉහළ යනවා. ආනයන භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ නිසා ආනයන එකෙන්ම වෙනත් ක්‍රමයකින් ඉන්ඩිරෙක්ට්ලි සීමා කරන්න වෙනවා. සීමා වෙනවා. පස්වෙනි කාරණේ ආනයන සඳහා විනිමය සීමා කිරීම. අර කලින් කිව්වා වගේ ආනයන සඳහා විනිමය නිකුත් කිරීම සීමා කිරීම. විනිමය පාලනය කියලා අපි කිව්වේ බාධකයක් ලෙස. ආනයන සඳහා විනිමය නිකුත් කිරීම ගෙවීම කිරීමේ සීමාවන් ඇති කරනවා. ඒතර 6 වෙනි එක තීරුබදු නොවන ගාස්තු වැඩි කිරීම සඳහා හඳුන්වා දීම. මොකද අපෙන් අහලා තිබුණේ තීරුබදු නොවන බාධක මොනවාද කියලා. ඒතර තීරුබදු නොවන වෙනත් ගාස්තු සම්බන්ධ වෙනනේ ආනයන කටයුතු වලදී. උදාහරණයක් වරාය ගාස්තු, නිෂ්කාශනය කිරීමේ ගාස්තු සහ තීරුබදු නොවන වෙනත් දේවල්. කස්ටම් ඩියුටි එක පමණ වෙනත් බදු, වෙනත් ටැක්සස් වැඩි වුණත් තීරුබදු නොවන වෙනත් බදු එකතු කරොත් එහෙම ආනයන කටයුතු සඳහා ඒකත් බාධකයක් තමයි නිදහසේ ආනයනය කිරීම. ආනයන සීමා කිරීම සඳහා දෙන්න පුළුවන් බාධක. අනිත් එක ගෙවීම් ක්‍රම සීමා කිරීම. මොකද ආනයන සඳහා ගෙවීම් ක්‍රම කීපයක් තියෙනවා. ඒවා සමහර ක්‍රම සීමා කිරීම. අනිත් එක ණයවර ලිපි සඳහා තීරු තැන්පතු නියම කිරීම. අපි ණයවර ලිපි සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. ණයවර ලිපි නිකුත් කිරීම සඳහා තීරු තැන්පතු මාජින්. ඒ කියන්නේ LC එකක් බඩු ආනයනය කරන්න LC එකක් අරින් කරන ක්‍රමයක් ගෙවීමේ ක්‍රමයක් තමයි ණයවර ලිපි ක්‍රමය. ආනයන සඳහා ගෙවන්න භාවිතා කරන ක්‍රමයක් තමයි අපේ ආනයන කරුවෝ ණයවර ලිපි. ඒතර ණයවර ලිපි සඳහා නිකම ණයවර ලිපි විවෘත කරන්න බෑ. ඒවට 100%ක් තීරු තැන්පතුවක්. 100%ක් තැන්පත් කරලා තමයි ආනයනය කරන්න පුළුවන්. ණයවර ලිපි විවෘත කරන්න පුළුවන්. ඒ වගේ නීති රීති පැනවුවා. එතකොට ඒක ආනයනය සඳහා බාධකයක් වුණා ඉන්ඩිරෙක්ට්ලි. එතන මේ විදිහට මේ 2022 ඔක්තෝබර් ප්‍රශ්නයට තිබිච්ච පිළිතුර තමයි තාම කෙටියෙන් දක්වලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයකට පිළිතුර ක්ලියර් නාවොත් එහෙම මේ විදිහට පොයින්ට් ෆෝම් එකෙන් ලිව්වත් අඩුම ගානේ පොයින්ට් ෆෝම් එකෙන් ලිව්වත් ලකුණු වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් එක පොයින්ට් එකක් දෙකක් ලියලා මදි. අර පොයින්ට්ස් කීපයක් තියෙනවා මම කලින් කිව්වා වගේ ඒ පොයින්ට් සියල්ලම සඳහන් කළ යුතුයි. ඊළඟ සැප්තැම්බර් 2023 ඒ ප්‍රශ්නේ තිබුණා. 2023 මෙවැනි ප්‍රශ්නයක් ආවා. පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා නියාමකයන් රටෙන් විදේශ විනිමය ගලා යාම සීමා කිරීම සඳහා තීරුබදු නොවන බාධක රැසක් හඳුන්වා දී ඇත. තවමත් ක්‍රියාත්මක වෙන සීමාවන් මොනවද කියලා 2023 ඇහුවේ. 2023 එක සීමාවක් තමයි ඒකයි තිබිච්ච සීමාවන් තමයි පිළිතුර බලාපොරොත්තු වෙන්නේ. ඒතර දැනට මේක
අදාළ වෙන්නේ නැහැ මේ කාලයට මේ ප්‍රශ්නේ. නමුත් එවැනි සීමාවල කලින් සඳහන් කරපු සීමාවන් වලින් 2023 සැප්තැම්බර් වෙන විට තිබිච්ච සීමාවන් ගැන තමයි අහලා තිබුණේ. හරි. එතකොට අපි මේ කොටසේ සාකච්ඡා කරේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා යන කුමක්ද? දේශීය වෙළඳාම සහ ජාත්‍යන්තර වෙළඳාම අතර ඇති වෙනස්කම්, ජාත්‍යන්තර වෙළඳාම සඳහා හේතු, ජාත්‍යන්තර වෙළඳාමට ඇති බාධක, ජාත්‍යන්තර වෙළඳාමේ වාසි සහ අවාසි ගැන තමයි අපි ඉගෙන ගත්තේ අද. සහ පසුගිය සතියේදී අපි නිර්දේශ පත්‍රය සහ ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කරලා යම්සි අදහසක් ගත්තා මේ විභාගය කොයි ආකාරයේද සකස් වෙන්නේ කියලා, ප්‍රශ්න පත්‍ර කොහොමද සකස් වෙන්නේ කියලා. ඒකට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය කාරණා සොයා ගැනීම සඳහා තමයි ප්‍රවිෂ්ටයක් වුණේ අද. ජාත්‍යන්තර වෙළඳාම යන කුමක්ද කියන අර්ථයෙන් ඒක එක පීලියෙන් අපිට උත්තර ලියන්න පුළුවන්. ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ රටවල් දෙකක් අතර සිදුවෙන ආනයන සහ අපනයන ගනුදෙනු නැත්නම් ගනුදෙනුවක් භාණ්ඩ හෝ සේවා. එතනදී භාණ්ඩ හෝ සේවා දෙකම ඇතුළත් වෙනවා. එම ගනුදෙනු දේශ සීමාවෙන් ඔබට යනවා. එක රටකින් තවත් රටවල් දෙකක් අතර සිදු වෙනවා නම් වෙළඳාම රටවල් දෙකක් අතර සිදු වෙනවා නම් තමයි අපි ජාත්‍යන්තර වෙළඳාම කියලා කියන්නේ. එතකොට අපි ඊට පස්සේ මේ දෙක අතර තියෙන වෙනස්කම්, දේශීය වෙළඳාම සහ ජාත්‍යන්තර වෙළඳාම කියන වෙළඳාම් ක්‍රම දෙකේ අතර තියෙන වෙනස්කම් ගැන තමයි ඊළඟට කතා කරන්නේ. දේශීය වෙළඳාම සහ ජාත්‍යන්තර වෙළඳාම අතර ඇති වෙනස්කම්. අපි මේ වගේ වෙනස්කම් කීපයක් අපි කතා කරා. පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඒක තමයි වැදගත්ම වෙන්නේ. යම්සි පාඩමක් කරාට පස්සේ නිතරම අපි බලන්න ඕනේ අපි එකෙන් උකහාගත්ත කරුණු ටික පොයින්ට්ස් ටික මොනවද කියන්නේ. පොයින්ට් ෆෝම් එකෙන් මේ කරුණු මතක තියා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඊළඟට ජාත්‍යන්තර වෙළඳාම සඳහා හේතු. අපි හේතු ඉගෙන ගත්තනේ. හේතු පහක් යටතේ සාකච්ඡා කරා. කලිනුත් අපි සාකච්ඡා කරා සම්පත්වල විෂමතාවය, භාණ්ඩවල විවිධත්වය සහ ගුණාත්මක භාවය, ඊළඟට දේශපාලන හේතු, සාපේක්ෂ වාසිය සහ නිරපේක්ෂ වාසිය කියන කරුණු. ඊළඟට ජාත්‍යන්තර වෙළඳාමටදී බාධක. බාධක ටික ජාත්‍යන්තර වෙළඳාමනේ දහසේ කරගෙන යන්න බැරි වෙන බාධක. ඒවත් අපි කතා කරා දැන් මොහොතට කලින් තීරුබදු, සලාක, ඊළඟට විනිමය පාලනය එවැනි කරුණු. ඒක පොයින්ට් ෆෝම් එකෙන් බලා ගන්න විභාගෙදී. එතකොට ඒ අවස්ථානුකූලව ඔබට පිළිතුර දීර්ඝ කරලා ලියන්න පුළුවන් පොයින්ට් එක මතක තිබුණා. ජාත්‍යන්තර වෙළඳාමේ ඇති වාසි සහ අවාසිත් අපි ඊළඟට විස්තර වශයෙන් ඉගෙන ගත්තා. මොනවද වාසි මොනවද අවාසි කියලා ඉගෙන ඔබේ සටහනේ තියෙන නිබන්ධනේ තියෙනවා. හරි. එතකොට අපි වෙනත් තවත් වැදගත් කොටසකට යමු. මේ ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරනකොට සෑම රටකම තියෙනවා ගෙවුම් ශේෂය කියලා balance of payment කියන ගිණුමක්. මේ ගිණුම සකස් කරන්නේ ඒ රටේ මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව තමයි ලංකාවේ සකස් කරන්නේ. එයිම ගිණුම් සටහන් වල මූල්‍ය තත්ත්වයේ රටේ පිළිඹු කරන මේ ගිණුම් වල ඒක අපේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරන ඒ වාර්ෂික වාර්තාවල සඳහන් වෙනවා ගෙවුම් ශේෂය කියන ගිණුමක්. ගෙවුම් ශේෂයක් කියන්නේ කුමක්ද කියලා අහුවොත් එහෙම යනු රටක් විසින් වසරක් තුල අනෙකුත් රටවල් සමග සිදු කළ සියලු ගනුදෙනු වල විස්තර දක්වන සංක්ෂිප්ත වාර්තාවක්. කියන්නේ රටවල් අතර එක රටක් තවත් රටක් සමග තවත් රටක් සමග නෙමෙයි තවත් රටවල් සියල්ලම සමග ලෝකයේ අනෙකුත් රටවල් සමග එක රටක් ලෝකයේ අනෙකුත් රටවල් සමග සිදු කළ සියලු ගනුදෙනු වල විස්තර දක්වන සංක්ෂිප්ත වාර්තාවක් තමයි ගෙවුම් ශේෂය කියන්නේ. නමුත් අපිට හුඟක් වෙලාවට ප්‍රශ්න දිහා බැලුවාම ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. රචනා ශෛලියේ ප්‍රශ්න වලදීත් ඇවිල්ලා තියෙනවා. ගෙවුම් ශේෂය සකස් වෙන්නේ කුමන ආකාරයෙන්ද කියන එක තමයි හුඟක් වෙලාවට ප්‍රශ්න අහලා. ඒත් ගෙවුම් ශේෂය සකස් වෙන්නේ මූලික ගිණුම් කොටස් තුනක් යටතේ. ඒකට කියනවා සංරචක. ගෙවුම් ශේෂයේ සංරචක මොනවද කියන ප්‍රශ්නේ තමයි නිතර වගේ අහපු ප්‍රශ්නයක්. කොම්පෝනන්ට් මොනවද? සංරචක. ඒතර සංරචකයන් තුනක් තියෙනවා. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ මූල්‍ය ගිණුම. මේ ගිණුම් වල දෙපැත්ත තමයි හරසා බැර දෙපැත්ත. ඒ තත්ත්වය තමයි ගෙවුම් ශේෂයෙන් නිරූපණය වෙන්නේ. අපි ප්‍රශ්නයක් අහලා ඇහුවොත් එහෙම
ගෙවුම් ශේෂයේ සංරචකයන් මොනවද කියලා ප්‍රධාන සංරචකයන් මොනවද කියලා ඇහුවොත් එහෙම අපිට කොටස් තුනක් කියන්න පුළුවන්. සංරචකයන් තුනක් කියන්න පුළුවන්. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ මූල්‍ය ගිණුම වශයෙන්. ඉතින් මේකේ බහුවර්ණ ප්‍රශ්න වලට ආපු කාරණයක්. මේ තියෙන්නේ මගේ 2022 දී අහලා තිබෙන ප්‍රශ්නයක්. මේක DABF විභාගෙදී. ඉතින් අතවශ්‍යම DABF විභාගයේ තියෙන දේවල් අනිවාර්යයෙන්ම HDBF එකට ප්‍රශ්න ගන්නකොට තමයි මේ DABF විභාගයේ ප්‍රශ්න පත්‍ර වලින් තමයි තෝරාගන්නේ නැත්නම් සකස් කරගන්නේ අපේ HDBF ප්‍රශ්න පත්‍රයේ. මොකද නිර්දේශ පත්‍රය එක හා සමාන නිසා. ඒක නිසා අපි ඒකේ පසුගිය ප්‍රශ්න පත්‍ර හදාරීමත් ප්‍රයෝජනවත් වෙනවා. HDBF ප්‍රශ්න පත්‍රය ඉතින් සීපසයි දැන තියෙන ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය. ඉතින් වැඩි ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයක් DABF වල තියෙනවා 2014 සිට මෑතක් වෙනතුරු තිබෙන නිසා. ඒ නිසා ඒ ප්‍රශ්න පත්‍ර වල තියෙන ප්‍රශ්න සමහරවිට අපේ HDBF ප්‍රශ්න වලට ඒව ආශ්‍රයෙන් ප්‍රශ්න නැත්නම් ප්‍රශ්න සකස් කිරීමේදී යොදා ගන්න පුළුවන්. ඒක නිසා මේක ප්‍රශ්නයක් තමයි රටක ගෙවුම් ශේෂයේ සංරචකයන් තුන මොනවද මේ දැන් අපි කතා කරපු ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල සහ මූල්‍ය ගිණුම. ඒ තුන තමයි උත්තරේ. මේක මම හිතන්නේ ලකුණු දෙකක හෝ තුනක ලකුණු ලැබෙන ප්‍රශ්න. තවත් ප්‍රශ්න ගත්තොත් 2023 ප්‍රශ්නයක් තියෙනවා රටක ගෙවුම් ශේෂ පද්ධතියේ ජංගම ගිණුමේ වාර්තා කළ යුතු ගණිත පිළිවෙලට කෙටියෙන් විස්තර කරන්න. තවත් ප්‍රශ්නයක් සැප්තැම්බර් 2023 රටක ගෙවුම් ශේෂය විස්තර කරන්න. ඒ කෙටියෙන් විස්තර කිරීම තමයි එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි බලමු මේ ගිණුම් තුන ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ මූල්‍ය ගිණුමට ඇතුළත් වෙන කරුණු මොනවාද කියලා. මේ බැලුවොත් එහෙම ජංගම ගිණුම එක විදියක් කියලා අපිට කියනවා. එක තත්ත්වයක්. මූල්‍ය ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම එක පැත්තකට බර වෙන තත්ත්වයක් තියෙනවා. එතන ඉස්සරහම බැලුවොත් ජංගම ගිණුම. ජංගම ගිණුමේ උපගිණුම් හතරක් තියෙනවා. ජංගම ගිණුමේ උපගිණුම් හතරක් තියෙනවා. වෙළඳ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම සහ ද්විතීයික ආදායම් ගිණුම. එතකොට මේක ජංගම ගිණුම කොටස් හතරකින් නැත්නම් උපගිණුම් හතරක් යටතේ දක්වන්න පුළුවන්. එතකොට මේ ගිණුම් උපගිණුම් හතරේම එකතුව ගත්තොත් එහෙම ඒකට කියනවා ජංගම ගිණුමේ ශේෂය කියලා. ජංගම ගිණුමේ ශේෂය. එතකොට මේ හැම ගිණුමකම දෙපැත්තක් තියෙනවා. හර පැත්තක් සහ බැර පැත්තක් තියෙනවා. මොකද සමහර ගණිතනු යන්නේ හර පැත්තට, සමහර ගණිතනු යන්නේ බැර පැත්තට. දැන් උදාහරණයකට වෙළඳ ගිණුමට ඇතුළත් වෙන්නේ අපනයන ආදායම් සහ ආනයන වියදම්. එතකොට ඒක ගිණුමේ දෙපැත්තක අපනයන ආදායම් වෙන පැත්තේ නෙමෙයි ආනයන වියදම් සඳහන් වෙන්නේ. පැති දෙකක්. එතකොට විශේෂයෙන් වෙළඳ ගිණුමට කියනවා වෙළඳ ගිණුමේ වෙනසට ඒ කියන්නේ දෙපැත්තෙම ගත්තාම තුලනය කරාම අවසාන වශයෙන් කෙටියෙන් කිව්වොත් ආනයන සහ අපනයන අතර වෙනස ගත්තොත් වෙළඳ ශේෂය නැත්නම් ට්‍රේඩ් balance of trade කියන වචනේ තමයි ඒකට යෙදෙන්නේ. වෙළඳ ශේෂය නැත්නම් balance of trade. එතන මේක ආපනයන ආදායම් සහ ආනයන වියදම් අතර වෙනස. ඒතර අර කලින් කිව්වා වගේ යම්සි කාල සීමාවක් සඳහා තමයි ඒ කියන්නේ කාල සීමාව තමයි සාමාන්‍ය අවුරුද්දකදී තියෙන තත්ත්වය තමයි කියන්නේ. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් ආනයන වියදම් වලට වඩා අඩු නිසා වෙළඳ ගිණුමේ තියෙන ඍණ ශේෂ. වෙළඳ ගිණුමේ තියෙන ඍණ ශේෂ. ඒ කියන්නේ ආනයන වියදම් වැඩි ආනයන ඉපයීම අඩුයි. එතකොට අපේ මුදල් නැහැ හිඟයක් ඇති වෙන්නේ වියදම් වැඩි. ලැබෙන මුදල අඩුයි. අපනයන ආදායම් අඩුයි. ආනයන වියදම් වැඩි. ඉතින් අපි කියනවා තියෙන්නේ ගිණුමේ තියෙන ඍණ ශේෂය. ඩිෆිසිට් එකක්. එහෙම කියනවා. ඒකට හේතුව තමයි අර තත්ත්වය අපනයන ආදායම් අඩුයි ආනයන ආදායම් වලට වඩා සංසන්දනාත්මකව. ඒතර සේවා ගිණුමත් ඒ වගේම සේවා විදේශ රටවල් සමග සේවා වෙළඳාම විකිණීම කරනකොට අපිට ආදායම් ලැබෙනවා. වෙනත් රටවලින් අපි සේවාවන් මිලදී ගත්තොත් එහෙම ඒකට වියදම වැඩි වෙනවා. සේවා ගිණුමත් ඒ වගේ තත්ත්වයක්. නමුත් සමහර අවස්ථාවලදී අපිට පේනවා අපි පසු ඉදිරියේදී බලමු සේවා ගිණුමේ තත්ත්වය බලා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රාථමික ආදායම් ගිණුම සහ ද්විතීයික ආදායම් ගිණුම කියලා ගිණුම් දෙකක් තියෙනවා. ප්‍රාථමික ආදායම් ගිණුමට ඇතුළත් වෙන්නේ ශ්‍රී ලාංකිකයන් සතුව විදේශ වල තිබෙන වත්කම් වලින් ලැබෙන ආදායම්. දැන් ලාංකිකයෝ විදේශවල වත්කම් රඳවාගෙන ඉන්නවා නම් ලාංකිකයන්ට තමයි අයිති. නමුත් විදේශ රටවල බැංකුවල වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ආයෝජන වල වෙන්න පුළුවන්. විදේශ රටවල තියෙන වත්කම් වලින් ලැබෙන ආදායම.
ඒ කියන්නේ පොලියක් හරි එහෙම නැත්නම් ලාභාංශයම ලැබෙනවා නම් ඒ වත්කම් වලින් ලැබෙන ලාභය හෝ පොලිය තැන්පත් කරලා දෙනවා බැංකුවල පොලියක් වෙන්න පුළුවන්. එම ආදායම් යන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමට. ඒ වගේම මේකේ අනිත් පැත්ත. විදේශිකයන් සතු වත්කම් ලංකාවේ තියෙනවා. දැන් කලින් කිව්වේ ලංකාවේ ලාංකිකයන් සතුව තියෙන ලංකාවේ ලාංකිකයන් සතුව තියෙන විදේශීය වත්කම්. අනිත් පැත්තෙන් තියෙන පුළුවන් විදේශිකයෝ සතුව ලංකාවේ වත්කම්. විදේශිකයෝ ලංකාවේ ආයෝජනය කරලා තැන්පත් කරලා කොටස් මිලදී ගැනීම කරලා ඒ වගේ විදේශිකයන් සතු වත්කම් ලංකාවේ තියෙනවා නම් ඒ වැයෙන් උපයන ආදායම ඊතර පිටතට ගලා යනවා. දැන් මේක වෙනස තියෙන දැන් ශේෂපත්‍රයේ තියෙන්නේ balance of trade balance of payment ගෙවුම් ශේෂයේ තියෙන්නේ එන සහ යන මුදල් ආදායම් සහ වියදම්. එතකොට ජංගම ගිණුමේ තියෙන්නේ ජංගම කියන වචනයෙන් පැහැදිලි කරන්ට් account කියලා සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ මේක අර බැංකුවල තියෙන ජංගම ගිණුම කියන අදහස නෙමෙයි ජංගම ගනුදෙනු වලට අදාළ ජංගම ගනුදෙනු වලට ඔය ආනයන සාපනයනේ සේවා සහ භාණ්ඩය දෙක ඒ වගේ මේ වගේ පොලි ආදායම් සහ වෙනත් ලාභාංශ ආදායම් ඒකේ අනිත් පැත්ත තමයි ඒවත් පොලි හෝ ලාභේ එක්ක එනවා එක්ක යනවා දෙපැත්ත දෙකයි. විදේශ රටවල තියෙන ලාංකිකයන්ගේ වත්කම් වලින් ආදායම් ලැබෙනවා. අනිත් පැත්තෙන් විදේශිකයන් සතු ලංකාවේ තියෙන වත්කම් වල උපයන ආදායම ඒගොල්ලෝ අරගෙන යනවා. එතනත් ඉන්ෆ්ලෝ and අවුට්ෆ්ලෝ එකක් තමයි දකින්න ලැබෙන්නේ. එතකොට ඒවා ස්නාන වෙන ගිණුම තමයි ප්‍රාථමික ආදායම් ගිණුම. එතකොට ද්විතීක ආදායම් ගිණුම කියලා කියන්නේ ඒක ජංගම ගිණුමේම තවත් උපගිණුමක් ප්‍රේෂණ තියෙන පුළුවන් ඉන්වර්ඩ් and අවුට්වර්ඩ්. විදේශවල සේවා කරන අයගේ ඉන්වර්ඩ් රෙමිටන්සස් තියෙනවා. ආමුඛ ප්‍රේෂණ. අනිත් පැත්තෙන් ලංකාවේ වැඩ කරන අයගේ බාහිර ප්‍රේෂණ තියෙන්න පුළුවන් විදේශවල විදේශිකයෝ ලංකාවේ වැඩ කරනවා. ඒතර ඒක ප්‍රේෂණ. ඉන්වර්ඩ් and අවුට්වර්ඩ් රෙමිටන්සස් ඒවා සඳහන් වෙන්නේ ද්විතීක ආදායම් ගිණුම කියන ගිණුමෙන්. දැන් මේ ගිණුම් හතරේම එකතුව ගත්තොත් එහෙම අපි ඒකට කියනවා ජංගම ගිණුමේ ශේෂය. ජංගම ගිණුමේ ශේෂය හිඟයක් වෙන්නත් පුළුවන් අතිරික්තයක් වෙන්නත් පුළුවන් මේ ගිණුම් වර්ග හතරමත් එක්ක එකතු කරලා තමයි බලන්න වෙන්නේ. හරි ඒක ජංගම ගිණුම සම්බන්ධයෙන් තියෙන මූලික කාරණා ටික. අර කලින් කිව්වා වගේ ගෙවුම් ශේෂය ගැන සඳහන් කරනකොට ගෙවුම් ශේෂය ගැන සඳහන් කරනකොට එකක් තමයි අපි ට්‍රේඩ් වෙළඳ ගිණුම ගැන සඳහන් කරා ආනයන සහ අපනයන අතර තියෙන වෙනසට තමයි යම්සි කාල සීමාවක් තුළදී සිදු කරන සියලුම ආනයන සහ සියලුම අපනයන අතර තියෙන වෙනසට තමයි වෙළඳ ශේෂය කියලා කිව්වේ. මෙතනදී භාණ්ඩ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ භාණ්ඩ ආනයන හෝ අපනයන. එතකොට එතනදී අපිට පේන දේ තමයි අපේ ළඟ තියෙන්නේ අපි කිව්වා වෙළඳ හිඟයක්. මොකද අපනයන අඩුයි ආනයන වැඩි. ඉතින් මේ සම්බන්ධව තමයි මේ සටහනේ තියෙන්නේ 2022 දක්වා අපි අන්තිම එකට දිහා බැලුවොත් 2022 දී අපනයන වල වටිනාකම 13.1 ඩොලර් බිලියන US ඩොලර් බිලියන වලින් දක්වලා තියෙන්නේ. අපි බිලියන කියන එක අමතක කරලා අපි කියමු 13.1 අපනයන වලින් ලැබිච්ච ආදායම. ආනයන සඳහා කරන්න සිදුවලා තියෙනවා ගෙවීම 18.3ක් මේ සටහන අනුව. ඉතින් ඒ අනුව මේ දෙක අතර තියෙන වෙනස තමයි වෙළඳ හිඟය. එතන හිඟයක් වෙලා තියෙනවා 5.2 බිලියන් US ඩොලර්ස්. ඒකද මේක තවදුරටත් මේ තවත් මෑත කාලීන සංඛ්‍යා ලේඛන දිහා බැලුවොත් එහෙම 2022 ගත්තොත් එහෙම 2023 ගමුකෝ දැන් 13.1 2022 අපි බැලුවා 2023 ගත්තොත් එහෙම ඒක 11.3ට බැහැලා තියෙනවා ආනයන අඩු වෙලා තියෙනවා. නමුත් ඒ වගේම අපනයනත් අඩු වෙලා 16.8ට. එතකොට ඒ අතර වෙනස තමයි වෙළඳ ශේෂය කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපි 2024 ගත්තොත් එහෙම 2024 දී ආනයන සහ අපනයන අතර වෙනස මෙතන දැක්වෙනවා. අපනයනත් අඩු වෙලා තියෙන කලින් වර්ෂෙත් එක්ක බලනකොට
US ඩොලර්ස් මිලියන 12 බිලියන ගත්තොත් එහෙම 12.7 මිලියන වලින් 12,772 ඒක දක්වලා තියෙන මිලියන වලින්. කලින් දක්වලා තියෙන බිලියන වලින් මේක මිලියන වලින්. එතකොට 2024 ආනයන වල මුළු වටිනාකම මිලියන 18,000 ගාණක් US ඩොලර්ස්. එතකොට මේ දෙක අතර වෙනස තමයි වෙළඳ හිඟය. වෙළඳ ශේෂයේ හිඟයක් තියෙන්නේ. ට්‍රේඩ් බැලන්ස් කියන්නේ වෙළඳ ශේෂය. ඒකේ හිඟයක් තියෙනවා. ඒක නිසා මයිනස් මාක් එකක් තියෙන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම ආනයන වැඩි අපනයන අඩු වුණාම පිටතට ගලා යන ප්‍රමාණය අඩුයි. ඒතර ඍණ නැත්නම් හරි හරියට අපි ජංගම ගිණුමක් ගත්තොත් එහෙම ගිණුම අයිරා වෙනවා කියන්නේ ගිණුමේ තියෙන මුදල් වලට වැඩිය ගෙවල් ලැබිච්ච මුදලට වැඩිය තැන්පත් වෙලා තියෙන මුදලට වැඩිය ගෙවුවොත් අපි කියන ගිණුම අයිරා වුණා කියලා. ඒ වගේ තත්ත්වයක් තමයි තැන්පත් වෙච්ච නැත්නම් ලැබිච්ච මුදලට වැඩිය ගෙවන්න වෙලා තියෙනවා ආනයන සඳහා. අපනයන ලැබෙන මුදලට වඩා ගෙවන්න වෙලා තියෙනවා ආනයන සඳහා. මේ දෙක අතර වෙනස දැන් මේ වසරේදී 2024 දී මිලියන 6.0 එතන මිලියන වලින් ගත්තොත් 6,069යි. බිලියන වලින් ගත්තොත් 6 ගාණක්. මිලියන වලින් ගත්තොත් 6,069ක් තමයි මිලියන වලින් ගත්තොත් 2024 දී balance of trade නැත්නම් වෙළඳ ශේෂය. ඒතර 2025 තත්ත්වය ගැන බැලුවොත් එහෙම මේ සෙන්ට්‍රල් බැංක් රිපෝට්ස් වලින් තමයි මේ තොරතුරු ඔක්කොම ලබාගෙන තියෙන්නේ. 2025 සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක අනුව ආනයන ගත්තොත් එහෙම දැන් මෙතනදී දක්වලා තියෙනවා මේක තියෙන එක මාසයක ඒවා දෙසැම්බර් මාසයේ මේ පැත්තේ ඒක අපිට නොසලකා හරින්න පුළුවන් මුළු අවුරුද්දටම 2025ටම ආනයන වල වටිනාකම US ඩොලර්ස් බිලියන 21.5යි. ඒ වගේම භාණ්ඩ ගත්තොත් එහෙම භාණ්ඩ දැන් මේ භාණ්ඩ සම්බන්ධයෙන් තියෙන නිසා භාණ්ඩ අපනයන ගත්තොත් එහෙම 13.6යි. මේ දෙක අතර වෙනස තමයි වෙළඳ ශේෂය. මේ වෙළඳ භාණ්ඩ goods imports and goods exports. භාණ්ඩ ආනයන නිසා භාණ්ඩ අපනයන. මේ දෙක අතර වෙනස ආනයන වැඩි. හිඟයක් තියෙනවා. මේ දෙක අතර තියෙන වෙනස හිඟයක්. එතන හිඟය 7.9යි. 21.5න් 13.6ක් අඩු කරාම හිඟය වැඩිපුර ගෙවන්න වෙලා තියෙනවා. ඒක වෙළඳ හිඟයක් තියෙන්නේ බිලියන 7.9. ඒතර 2024 තිබුණේ 6.1. ඒ කියන්නේ මේ ગેප් එක වැඩි වෙලා, පරතරය වැඩි වෙලා, හිඟය වැඩි වෙලා තියෙනවා 2025 දී. මොකද ඒක හේතුව වැඩිපුර ආනයනය කරලා තියෙනවා. අපනේ ලැබිච්ච මුදල ආවරණය වෙලා නැහැ. ඒකට මේක පියවෙන්නේ කොහොමද? ට්‍රේඩ් ඩිෆිසිට් එක නැත්තම් වෙළඳ හිඟය මේක වැදගත් වෙනවා. ඉතින් බැංකුව කරු හැටියට දැනගෙන සිටීම වෙළඳ හිඟය කලින් සඳහන් කරා වගේ ඒ කියන්නේ භාණ්ඩ ආනයන සහ භාණ්ඩ අපනයන අතර වෙනස මුළු වටිනාකම අතර වෙනස 2025 වර්ෂයේ සඳහා 7.9 බිලියන. නමුත් අපි බැලුවා මේව වෙළඳ සේවා අපනයන අපි කිව්වා ආනයන හා අපනයනය ගත්තාම සර්විස් එක්ස්පෝර්ට්ස් උත් තියෙන්න පුළුවන්. ඒතර ට්‍රේඩ් ඉන් සර්විසස් සේවා අපනයන ගත්තොත් එහෙම ඒක වෙනම පෙන්නලා තියෙන රිපෝට් එකේ USD බිලියන 7.1යි. ඒතර අතන වෙළඳ හිඟය වෙළඳ භාණ්ඩ සඳහා විකිණීම සහ ආනයන සහ අපනයන අතර තියෙන වෙනස නිසා ඇතිවෙච්ච හිඟය පියව ගන්න පුළුවන් වෙලා තියෙනවා සේවා අපනයන වලින් USD බිලියන 7.1ක් අපිට ආදායම ලැබිලා තියෙනවා. දැන් මේ ප්‍රකාශනයේ මට හොයාගන්න බැරි වුණා මේ සර්විසස් වලට තියෙන සර්විසස් එක්ස්පෝර්ට්ස් වගේම සර්විස් ඉම්පෝර්ට්ස් වල ගිය වියදම ඒක නිසා ඒක සඳහන්ලා තිබුණේ නැහැ මේ බලන අවස්ථාවේදී. නමුත් කෙසේ වෙතත් තවත් හොඳ කාරණා දෙකක් දකින්න ලැබුණා 2025 දී රෙමිටන්සස් ප්‍රේෂණ විදේශ රැකියාවල නිරත අය ප්‍රේෂණ විශේෂයෙන්ම US ඩොලර්ස් බිලියන 8.1ක්. ඒ කියන්නේ අර වෙළඳ හිඟයටත් වැඩි ප්‍රමාණයක් තමයි වෙළඳ හිඟය විතරක් තනි කරගත්තොත් 7.9 බිලියන රෙමිටන්සස් වලින් ඒ හිඟය පිය වෙලා තියෙනවා ප්‍රේෂණ වලින් 8.1ක්ම ලැබිලා තියෙනවා බිලියන වලින්. ඒ වගේම ඊට අමතරව සංචාරක ව්‍යාපාරයනොත් US ඩොලර්ස් 3.2ක් ලැබිලා තියෙනවා බිලියන. ඒක නිසා අපිට ආනයන වැඩි වුණාට එක පැත්තකින් අපේ සේවාවන් සැපයීම සේවා අපනයනේ තත්ත්වෙත් එහෙම ඒක ඉහළ මට්ටමක තියෙනවා අපනයනය තුලින් ලැබෙන
සේවා අපනයන නිසා රෙමිටන්සස් ප්‍රේෂණ වලින් ලැබෙන මුදලින් බොහෝ විට පියව ගන්න පුළුවන් වෙළඳ ශේෂ. මේ කාරණා ටික දල වශයෙන් මතක තියාගන්න අපේ තත්ත්වයේ රටේ තත්ත්වයේ ආර්ථිකයේ ගෙවුම් ශේෂයට අදාළ වෙන තත්ත්වයේ ගෙවුම් ශේෂයට අදාළ වෙන වෙළඳ ශේෂයේ තත්ත්වය තමයි ඇත්තෙන්න මේන් සඳහන් දැක්වෙන්නේ නිරූපණය වෙන්නේ. ඉතින් මේ වගේ සංඛ්‍යාලේඛන වර්ගන බලන්න 2025 සංඛ්‍යාලේඛන තමයි දැනට තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තාවෙන් මේ තොරතුරු ලබා ගන්න පුළුවන්. හරි. එතකොට තුන්වෙනි ප්‍රශ්නය බහුවර්ණ ප්‍රශ්න වලින් රටක ආනයන හා අපනයන ගණදෙනු සටහන් වෙන්නේ ගෙවුම් ශේෂ ගිණුමේ. රටක ආනයන සහ අපනයන ගණදෙනු සටහන් වන්නේ ගෙවුම් ශේෂ ගිණුමේ කුමන ගිණුමකද කියලා සඳහන් වෙන්නේ. අපිට මතකයි ඒතර ආනයන සහ අපනයන සටහන් වෙන්නේ. දැන් මේ විදිහේ ප්‍රශ්න තමයි එන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒතර අපි කිව්වා ගෙවුම් ශේෂ ගිණුමේ සංරචකයන් තුනක් තියෙනවා. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ මූල්‍ය ගිණුම කියලා. එතකොට ආන්‍ය සහ අපනයන ඒ ගණන් සටහන් වෙන්නේ ඇත්තෙම එතකොට මේ ගිණුම් තුනේ කුමන ගිණුමේද? රැස් කිරීමේ ගිණුම කියලා එහෙම ගිණුමක් දක්වලා නැහැ. ගිණුම් වර්ග තුනක් ගැන තමයි උපගිණුම් තුනක් ගැන තමයි කියන්නේ ගෙවුම් ශේෂ ගිණුම ගැන. එතකොට ඒකේ අර ජංගම ගිණුමේ ගිණුම් වර්ග හතරක් තියෙනවා උපගිණුම් වර්ග. නමුත් මෙතනදී අහන්නේ එක ගිණුමක් තමයි වෙළඳ ගිණුම. නේද? ඒ වෙළඳ ගිණුමේ තමයි ආන්‍යන හා අපනයන සඳහන් වෙනවා කියලා අපි ඉගෙන ගත්තේ. ඒ ගිණුම ගැන නෙමෙයි නම් කිරීමක් මෙතන නැහැ. ගෙවුම් ශේෂ ගිණුමේ තියෙන ප්‍රධාන ගිණුම් තුන තමයි මූල්‍ය ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ ජංගම ගිණුම. එතකොට එහෙනම් ආනයන සහ අපනයන සඳහන් වෙන්නේ මේ ගිණුම් තුනෙන් ජංගම ගිණුම යටතේ. ජංගම ගිණුම යටතේ තියෙන වෙළඳ ගිණුමට යට තමයි ඇතුළත් වෙන්නේ. ඒ නිසා හොඳම දේ තමයි ගෙවුම් ශේෂ ගිණුම ගැන අහුවොත් මේ ගිණුම් තුන තමයි ගැන අවධානය යොමු කරන්න තියෙන්නේ. මූල්‍ය ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ ජංගම ගිණුම. එතකොට මුලින් පටන් ගන්න ජංගම ගිණුම අපි කියන්නේ ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ මූල්‍ය ගිණුම ඒ පිළිවෙලට තමයි සාමාන්‍ය සඳහන් වෙන්නේ. නමුත් මේ පිළිතුරේ මේ විදිහට තමයි උත්තර 4 දක්වලා තියෙන්නේ. ඒතර නිවැරදි පිළිතුර දැන් ඔබට පැහැදිලි ඇති D ජංගම ගිණුමේ. ජංගම ගිණුමේ උපගිණුමක් යටතේ තමයි ඇත්තෙම ආනයන සහ අපනයන ගණදෙනු සටහන් වෙන්නේ. ඒතර ආනයන වැඩි නම් අපනයන වැඩි නම් එතකොට දැන් ඒ ගැන අපි කතා කරා වෙළඳ ගෙවුම් ශේෂයේ තුල තියෙන ජංගම ගිණුමේ තව තියෙනවා balance of trade වෙළඳ ගිණුමේ ශේෂයක් හැටියට වෙළඳ ශේෂය කියලා. balance of trade. ඒතර ඒක අපි කිව්වා ලංකාවේ මයිනස් නැත්තම් ඍණ භාගයක් තියෙන්නේ හිඟයක් තියෙන්නේ අතිරික්තයක් නෙමෙයි. හැබැයි යම්සි දවසක අපේ අපනයන භාණ්ඩ අපනයන වැඩි වුණොත් එහෙම ඒකෙන් ලැබෙන ආදායම වැඩි වුණොත් එහෙම ආනයන සඳහා සිදු කරන ගෙවීම් එක්ක සංසන්දනය කරනකොට අපි කියනවා ට්‍රේඩ් account එකේ නැත්නම් වෙළඳ ගිණුමේ අතිරික්තයක් තියෙනවා කියලා. දැනට තියෙන්නේ හිඟයක් තමයි තියෙන්නේ ඩෙෆිසිට් එකක් තියෙන්නේ එක්සෙස් එකක් නෙමෙයි. එතන මේකේ ආන්සර් එක D කලින් කිව්වා වගේ ආන්සර් එක D. 4 රටක වෙළඳ ශේෂයේ හිඟයක් පවතින්නේ නම් එය අඩු කිරීමට ගත හැකි පියවරක් වන්නේ. දැන් වෙළඳ ශේෂයේ හිඟයි කියන්නේ මොකද්ද? අපනයන අඩුයි ආනයන වැඩි. එතකොට එහෙමනම් ආනයන මොකද්ද අපි කරන්න ඕනේ? බලමු උත්තර 4 කොහොමද ගලපගන්නේ කියලා. ආනයන තීරුබදු අඩු කිරීම. ආනයන තීරුබදු අඩු කරොත් මොකද වෙන්නේ? ආනයන වැඩි වෙනවද අඩු වෙනවද? ඒකයි බලන්න තියෙන්නේ. එතකොට ආනයන වැඩි වෙනවා. මොකද ආනයන තීරුබදු අඩු කරාම ආනයන කරන භාණ්ඩ වල මිල අඩු වෙනවා. ඒකට ඒ නිසා වැඩිපුර ආනයන සිදු වෙනවා. ආනයන වැඩි කරයි මිනිස්සු. වැඩිපුර ගෙන්නන ගන්නේ මොකද තීරුබදු අඩුයි අඩු මිලකට බඩු ගන්න පුළුවන් වෙලදී ගන්න පුළුවන් නැත්නම් විකුණන්න පුළුවන්. ඒක නිසා ඒක සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා ආනයන වැඩි වෙනවා. ඒතර ආනයන වැඩි වීම වෙළඳ ශේෂයේ හිඟයට සුදුසු තත්ත්වයක් නෙමෙයි. තවත් හිඟය වැඩි වෙනවා. ආනයන වැඩි කරගන්න නෙමෙයි අපිට අවශ්‍ය ආනයන අඩු කරන්න. ඒතර ආනයන අඩු කරන්න තමයි අර කලින් අපි සඳහන් කරේ ආනයන තීරුබදු වැඩි කරොත් ඒක හරි. ආනයන තීරුබදු වැඩි කරොත් ආනයන අඩු කරගන්න පුළුවන්. ඒ නිසා පළවෙනි ඒ උත්තරේ වැරදි. තීරුබදු අඩු කිරීමෙන් හරියන්නේ නැහැ. හිඟය අඩු කරගන්න බෑ. ඊළඟට විදේශ ණය ලබා ගැනීම. ඒතර ඒකට එච්චර ඍජුවම බලපාන්නේ නැහැ. ඒ වෙළඳ ශේෂයේ හිඟයට ඍජුවම බලපාන්නේ නැහැ. ඊළඟට පුද්ගලික ප්‍රේෂණ වැඩි කර ගැනීම. ඒතර පුද්ගලික ප්‍රේෂණ වැඩි කර ගැනීම තුලින්
වෙළඳ බලපෑමක් එන්නේ නැහැ. මොකද වෙළඳ ඇතුළත් වෙන්නේ ආනයන සහ අපනයන පමණයි. ඒ නිසා ආනයන හා අපනයන වලට බලපාන කරුණු තමයි බලන්නේ. දැන් අතට D උත්තරේ ගත්තොත් එහෙම එතෙන්ද වෙන්නේ මොකද්ද? අපනයන භෝග සඳහා සහනාධාර ලබා දීම. දැන් අපනයන දිරිගැන්වීමක් වෙන්නේ නේ. අපනයන භෝග සඳහා සහනාධාර දීම තුලින් වෙන්නේ අපනයන සඳහා දිරිගැන්වීම ලබා දීම. ඒ අපනයන සඳහා දිරිගැන්වුවොත් එහෙම අපනයන වැඩි වෙනවා. අපනයන වැඩි වුණොත් එහෙම වෙළඳ ශේෂයට හොඳයි ඒක. වෙළඳ ශේෂය අඩු වෙනවා. හිඟය අඩු වෙනවා. වෙළඳ ශේෂයේ හිඟය අඩු වෙනවා. එතන හිඟය අඩු කරගන්න තමයි අවශ්‍ය. හිඟය අඩු කරගන්න නම් අපනයන වැඩි කරන්න ඕනේ. ආනයන අඩු කරන්න ඕනේ. ඒ කාරණේ සඳහා සුදුසුම දේ තමයි. ඒකට එහෙමනම් අපනයන වැඩි කරගන්න තමයි අපනයන භෝග සඳහා සහනාධාර ලබා දෙන්නේ. ඒ නිසා අපනයන භෝග සඳහා සහනාධාර ලබා දීම තමයි මෙතනදී නිවැරදි පිළිතුර D. හරි. ඒකත් පැහැදිලි කියලා මම හිතනවා. අපි ඊළඟට යනවා 5 වෙනි ප්‍රශ්නේ. රටක ගෙවුම් ශේෂය ගණනය කරන්නේ කොහොමද? අන්න ගෙවුම් ශේෂය කියන ප්‍රශ්නේ අපි බලමුකෝ. ගෙවුම් ශේෂය ගැන කතා කරලා තියෙනවානේ. ගෙවුම් ශේෂය කියන්නේ මුළු සමස්ත වශයෙන්ම ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම මේ තුනේම ශේෂය තුනේම දෙපැත්තක් තියෙනවා. හර පැත්ත සහ බැර පැත්ත. සමහර ගණ දෙනු හර පැත්තට යනවා, සමහර ගණ දෙනු බැර පැත්තට යනවා. දැන් ආනේන යන්නේ එක පැත්තකට එන්න පුළුවන් සමස්තයක් වශයෙන් ගත්තාම අපි ඒක යන්නේ කෙලින්ම ජංගම ගිණුමට. ඒක ජංගම ගිණුමට බලපාන මේ ගිණුම් තුන ජංගම ගිණුම, මූල්‍ය ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම. එතකොට ඒකේ ගණනය කිරීමේදී කොහොමද කෙරෙන්නේ කියලා තමයි අහන්නේ. සලකා බලන රටට අයත් විදේශ රටවල ඇති මුළුවත්කම් සහ ඒ රට තුළ ඇති විදේශ රටවල වත්කම් වල උප මුළු වටිනාකම තුලින් නියෝජනය කරනු ලබන එම සලකා බලන රට සතු මුළු ශුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය වත්කම් පිළිබඳ මෙන්නක්ද වෙන්නේ. ඊළඟට B සලකා බලන රට සතු ජාත්‍යන්තර වශයෙන් සිදු කළ භාණ්ඩ සේවා සහ ප්‍රාග්ධන ප්‍රවාහ තුලින් නියෝජනය වෙන වත්කම් සහ වගකීම්. එතකොට මොකද නිවැරදි පිළිතුර? ඉහත A සහ 2 C පිළිතුරේ කියන ඉහත A සහ 2 D පිළිතුරේ කියන ඉහත සඳහන් පිළිතුරු එකක්වත් නොවේ කියලා. එතකොට මොකද්ද තත්ත්වය? ගෙවුම් ශේෂයට ඇතුළත් වෙන්න අපි කිව්වා මූලික වශයෙන්ම ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම සහ මූල්‍ය ගිණුම කියන ගිණුම් වල සටහන් වෙනවා. එතකොට දැන් මෙතනදී කලින් කියන්න බැරි දෙයක් අතපසු වෙච්ච දෙයක් මට තියෙනවා. ඒ තමයි ප්‍රාග්ධන ගිණුමම කොටසක් හැටියට සලකනවා. මොකද ප්‍රාග්ධනයට බලපෑමක් ඇති වෙනවා. ප්‍රාග්ධන ගිණුමේ සටහනට බලපෑමක් ඇති වෙනවා මූල්‍ය ගිණුමත්. මූල්‍ය ගිණුමත් මේකට බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා අයංගම මම මුලින්ම කිව්වේ ජංගම ගිණුම එක පැත්තක තියෙන්නේ. ඒතර ප්‍රාග්ධන ගිණුම සහ මූල්‍ය ගිණුම තවත් පැත්තකින් තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව මේ උත්තරේ තමයි නිවැරදි පිළිතුර තමයි B. සලකා බලන රට සතු දැන් බලන්නේ මේ වචනේ උත්තරේ කියවලා සලකා බලන රට සතු ජාත්‍යන්තර වශයෙන් සිදු කළ භාණ්ඩ සේවා සහ ප්‍රාග්ධන ප්‍රවාහ තුලින් නියෝජනය වෙන වත්කම් සහ වගකීම්. ඒතර ඒක දෙපැත්තම නේ මුළු වත්කම් වල ප්‍රමාණය නේ. ඒතර A නෙමෙයි B තමයි නිවැරදි පිළිතුර. Answer is B. හරි. එතකොට අපි දැන් සාමාන්‍ය ගෙවුම් ශේෂ සඳහා මූලික කරුණු කීපයක් විතරයි ඉගෙන ගත්තා. මම තෝරාගත්තේ ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙන ප්‍රශ්න උත්තර ඒ වගේ ප්‍රශ්න වල උත්තරයක් දෙන්න පුළුවන් අවශ්‍ය දැනුමට එකතු වී යුතු දේවල් කීපයක් තමයි සඳහන් කරේ. අපි ඉදිරියේදී පසුගිය ප්‍රශ්න පත්‍ර බලනකොට අපි බලමු ගෙවුම් ශේෂ සම්බන්ධ මීටත් වඩා පරිබාහිරව යම් යම් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවාද කියලා. ඒ අනුව අපි අධ්‍යයනය කරමු. හරි. එතකොට අපි තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ උත්තරේට කලින් බලන්න. right. අපේ 6 වෙනි ප්‍රශ්නේ තව ප්‍රශ්න දෙකක් පමණ තියෙනවා. රටක ගෙවුම් ශේෂ ගිණුමෙහි ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ වලින් වැරදි ප්‍රකාශය වන්නේ. ගෙවුම් ශේෂ ගිණුමෙහි ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම සම්බන්ධයෙන් පහත ප්‍රකාශ වලින් වැරදි ප්‍රකාශය වන්නේ කුමක්ද කියන එක තමයි අපි අහන්නේ.
උත්තර A ජංගම ගිණුමේ සෑම ගණිතනුවක් සඳහාම එය පියවෙන ගණිතනුවක් ප්‍රාග්ධන ගිණුමේ ඇත. බැංකු තැන්පතු වෙනස් වීමද ප්‍රාග්ධන ගණිතන වලට ඇතුළත් වේ. ප්‍රාග්ධන ගිණුමේ බහුතරය විදේශ වෙළඳ භාණ්ඩ සහ සේවා වලින් යුක්ත වේ. ගෙවුම් ශේෂ ගිණුමේ එකතුව සෑම අවස්ථාවකදීම බිඳුවට සමාන විය යුතුය. ඒත් අන්න ඒකත් මතක තියාගන්නම සඳහන් කළ යුතු කරුණක් තමයි ගෙවුම් ශේෂ ගිණුම. ගෙවුම් ශේෂ ගිණුම කියන්නේ අර ගිණුම් තුනේ ශුද්ධ අගය, ශුද්ධ තත්ත්වයක්. ගෙවුම් ශේෂ ගිණුම කියන එක. ගෙවුම් ශේෂය. ඒකට ඇතුළත් වෙන්නේ ප්‍රාග්ධන ගිණුම, ජංගම ගිණුම සහ මූල්‍ය ගිණුම. ඒතර ජංගම ගිණුම එක පැත්තක, මූල්‍ය ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම තවත් පැත්තකට වශයෙන් අපිට දෙපැත්තට කරලා කතා කරන්න පුළුවන්. කෙසේ හෝ ඒවා අවසානයේදී මේ හර පැත්තයි බැර පැත්තයි දෙකම තියෙනවා මේ ගිණුම් සියල්ලේ. ඒතර හර පැත්තේ එකතුවයි බැර පැත්තේ මුළු එකතුවයි ගත්තොත් එහෙම උත්තරය බිඳුව ශුන්‍ය වෙන්න ඕන. ඇයි මේ ගිණුම ද්විත්ව සටහන් ක්‍රමයට තමයි මේ ගිණුමේ සටහන් වෙන්නේ. ගෙවුම් ශේෂයේ තියෙන ගිණුම් තුනේ සටහන් යනකොට එක පැත්තක ගිණුමකට එක පැත්තක හර සටහනක් ගියොත් අනිත් පැත්තේ බැර සටහනකුත් තියෙන්න පුළුවන් මේ ගිණුම් තුන තුලම. එකම ගිණුමේ වෙන්නත් පුළුවන් හර සහ බැර පැතිවල. එහෙම නැත්නම් ගිණුම් දෙකක් අතර මේ ගිණුම් තුනෙන් ඕනෑම ගිණුම් දෙකක් අතර වෙන්න පුළුවන්. ඒ දෙක අතරේ ඊතර එන්ට්‍රීස් යන්නේ දෙපැත්තට. ඕනෑම ගණිතනයකට මේ ඕනෑම අදාළ ගණිතනයක සටහන් පිවිසීමේදී හර පැත්ත සහ බැර පැත්තට පිවිසෙනකොට එක ගිණුමක හර පැත්තට එනකොට තවත් ගිණුමක බැර පැත්ත වෙන්න පුළුවන් එම සටහන. එහෙම නැත්නම් එකම ගිණුමේ දෙපැත්ත වෙන්නත් පුළුවන් හර සහ බැර. එතකොට කෙසේ හෝ වේවා මේ තත්ත්වයේ යටතේ අවසාන ශේෂය නැත්නම් ශුද්ධ අගය බිඳුවට සමාන වෙන්න ඕන. මොකද එකම සටහන දෙපැත්තට යන නිසා එකම සටහන ගිණුම් දෙකක හෝ එකම ගිණුමේ දෙපැත්තට යන නිසා හර සහ බැර වශයෙන් ශේෂය හැමතිස්සෙම එකතුව බිඳුවට යන්න ඕන. මේ ගෙවුම් ශේෂ ගිණුම ගත්තොත් එහෙම. ඒක නිසා ඒක වැරදි ප්‍රකාශයක් නෙමෙයි මේ D කියන එක. ඇත්තෙම වැරදි ප්‍රකාශය අපිට අනිත් උත්තර ගැන දැනගෙන නොසිටියත් අනිත් උත්තරවල තියෙන අඩංගු කාරණා ඇත්තද බොරුද කියලා දැනගෙන නොසිටියත් අපිට එක කාරණයක් පේනවා වැරදි ප්‍රකාශයක්. කෙලිම වැරදි ප්‍රකාශයක් කියලා හඳුනා ගන්න පුළුවන් එක උත්තරයක් තියෙනවා මේ උත්තර හතරෙන්. කල්පනා කරලා බලන්න අපි කිව්වේ වෙළඳ භාණ්ඩ හෝ සේවා ආනයන හා අපනයනය සඳහන් වෙන්නේ වෙළඳ භාණ්ඩ සහ සේවා. වෙළඳ භාණ්ඩ සඳහා තියෙන සේවා ගිණුම නැත්නම් ට්‍රේඩ් account වෙළඳ ගිණුම ඊළඟ සේවා ගිණුම ඒ දෙකම ඇතුළත් වෙන්නේ ජංගම ගිණුමටයි. මේ දෙකම ඇතුළත් වෙන්නේ ජංගම ගිණුමට. ජංගම ගිණුමට ඇතුළත් වෙනවා මේ වෙළඳ භාණ්ඩ හා සේවා පිළිවෙල සටහන්. ගිණුම් සටහන්. නමුත් ප්‍රාග්ධන ගිණුමට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා වැරදි ප්‍රකාශය වන්නේ C. ප්‍රාග්ධන ගිණුම සම්බන්ධයෙන් තියෙන කතන්දරය තමයි වැරදි. 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර C. අපි ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ මේකත් අපේ ප්‍රශ්න පත්‍රයකදී DABF ප්‍රශ්න පත්‍රයකම තිබිච්ච කාරණයක්. ශ්‍රී ලංකාවේ ගෙවුම් තුලනයේ ජංගම ගිණුමේ හිඟයක් පවතී නම් එම හිඟේ මූල්‍යණය කළ යුතු වනුයේ. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයක් තියෙනවා. ඒක මූල්‍යණය කරන්න පුළුවන් කොහොමද? ඒක මූල්‍යණය කරනවා කියන්නේ ජංගම ගිණුමට නෙමෙයි වෙනත් පැති වලින් තමයි ඒක බැලන්ස් කරගන්නේ නැහැ. නමුත් ජංගම ගිණුමේ හිඟයක් තියෙනවා. ඒතකොට එහෙමනම් ඒකට මූල්‍යණය කරන්න ඕන වෙනත් පැත්තකින් වෙනත් ගිණුමකින්. මොනවද? ප්‍රාග්ධන ගිණුම ගැන තමයි මෙතනදී සඳහන් වෙන්නේ. ඒක ප්‍රාග්ධන ලැබීම් හෝ රටේ නිල සංචිත අඩු කිරීම තුලින්. B ප්‍රාග්ධන ලැබීම් හෝ රටේ නිල සංචිත ඉහළ දැමීම තුලින්. C ප්‍රාග්ධන පිටතට ගලා යාම හෝ රටේ නිල සංචිත අඩු කිරීම තුලිනි. 4 වෙනි පිළිතුර නැත්නම් D ප්‍රාග්ධන පිටතට ගලා යාම හෝ රටේ නිල සංචිත ඉහළ දැමීම තුලිනි. ඉතින් මෙතන කොහොමද ජංගම ගිණුමේ හිඟේ පියව ගන්න නැත්නම් මූල්‍ය ඒක ජංගම ගිණුම තුලින්ම නෙමෙයි ඒක මූල්‍යණය කරන්නේ කොහොමද කියන එකයි අහන්නේ. ඒකට නිවැරදි පිළිතුර ඇතෙම උත්තරය මෙතන සඳහන් වෙලා තියෙනවා මේ ස්ලයිඩ් එකේ. ප්‍රාග්ධන ලැබීම. එතකොට ජංගම ගිණුමේ හිඟයක් තියෙනවා නම් ප්‍රාග්ධන ලැබීම වලින් පුළුවන් ඒ හිඟේ පියව ගන්න. මූල්‍යණය කරන්න. එහෙම නැත්නම් නිල සංචිත අඩු කිරීම තුලින්. එහෙම නැත්නම් රටේ තියෙන රිසර්ව්ස් වලින් අරගෙන දාන එක.
ගොක් රටවල් සමහර රටවල් එහෙම කරන අවස්ථා තියෙනවා. නිල සංචිත අඩු කරලා මේ පැත්තට දානවා. එසේ කිරීම තුළින් අර හිඟයක් පියව ගන්න පුළුවන්. විශේෂයෙන්ම ජංගම ගිණුමේ හිඟය පියව ගන්න පුළුවන්. ඒතර ඒක තමයි 7 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර A. ඊළඟට අපිට තියෙන්නේ කතා කරන්න තියෙන්නේ බලාපොරොත්තු වුණේ ජාත්‍යන්තර වෙළඳාමේ ඇති ගැටලු අවදානම් සහ එම අවදානම් කළමනාකරණය. එතකොට මේක අපිට වැදගත් විශේෂයෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර කිහිපයකම HDBF ප්‍රශ්න පත්‍ර කිහිපයකම මෑත කාලීන ප්‍රශ්න පත්‍රවල තිබිච්ච දෙයක් තමයි ජාත්‍යන්තර වෙළඳාමේ ඇති අවදානම් ගැන කියන්නේ. ජාත්‍යන්තර වෙළඳාමේ ඇති අවදානම් මොනවද කියලා අහලා තියෙනවා. එතන ජාත්‍යන්තර වෙළඳාමේ අවදානම් ඇති වෙන්න හේතු වෙන කාරණා කීපයක් තියෙනවා. විවිධ ගැටලු නිසා තමයි ජාත්‍යන්තර වෙළඳාමේ ඇති ගැටලු නිසා තමයි අවදානම් ඇති වෙන්නේ. ඒ ගැටලු නම් එකක් තමයි කාලය සහ දුරස්ථභාවය පිළිබඳ ගැටලුව. අනිත් එක විනිමය ගැටලුව, විනිමය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න, ඒ වගේම සම්ප්‍රදායයන් පරිචයන් නිසා ඇති වෙන ප්‍රශ්න, ඒ වගේ කාණ්ඩ හතරක් යටතේ අපිට කතා කරන්න පුළුවන් ජාත්‍යන්තර වෙළඳාමේ ඇති ගැටලු ගැන. නමුත් විභාගයේදී අපිට අහලා තියෙන්නේ අවදානම් සහ එම අවදානම් කළමනාකරණය. එකවරක් අහලා තිබුණේ අවදානම් පමණයි. ඒක නිසා අවදානම් නම් කරාම ඇති. අවදානම් ටික ලැයිස්තුගත කරලා කෙටියෙන් පිළිතුරු ලියන්න කිව්වොත් කෙටි සටහනක් ලියන්න කිව්වොත් එහෙම කෙටියෙන් සටහන් කරගන්න එක තමයි තියෙන්නේ. සටහන් කරන එක තමයි තියෙන්නේ. එහෙම නැත්නම් සමහර අවස්ථාවල තියෙන මොනවද අවදානම් මේව අවදානම් කළමනාකරණය කරගන්නේ කෙසේද කියන ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ විදිහේ ප්‍රශ්න ඇවිල්ලත් තියෙනවා. ඒක නිසා ඒ ගැන තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. ඒක ජාත්‍යන්තර වෙළඳාමේ ඇති අවදානම් මොනවද කියලා ඇහුවොත් අපිට අවදානම් 10ක් පමණ කියන්න පුළුවන් දල වශයෙන්. ඒතර මුලින්ම කිව්වොත් අර ජාත්‍යන්තර ඇති ගැටලු. මේ ගැටලු නිසා තමයි අවදානම් මතුවෙන්නේ. එකක් තමයි දුරස්ත බව සහ කාල පරතරය. රටවල් අතර දුරස්ත බවක් තියෙනවා. ඒ කියන්නේ එක රටක් තව රටකින් වෙන් වෙලා තියෙන්නේ. ඩිස්ටන්ස් එකක් තියෙනවා. ඩිස්ටන්ස් කියන එක 60 කිලෝමීටර ගාණින් 60ක්ම ගාණින් පමණක් නෙවෙයි. ඒ රටවල් දෙකක් කිව්වම කෙලින්ම දෙන දුරස්ත භාවයක් තියෙනවා. ඩිස්ටන්ස් එකක් තියෙනවා. ඊළඟට කාල පරතරය. එතකොට දුරස්ත භාවයේ වැඩි වෙන්න කාල පරතරයකුත් ඇති වෙනවා. විශේෂයෙන්ම එක එක කලාපවල අපි දන්නා ලෝකයේ වෙලාවල් වෙනස් වෙනවා. දැන් අද ලංකාවේ තියෙන වෙලාව නෙමෙයි එංගලන්තේ තියෙන මේ වෙලාවෙම ඔරලෝසුවක වෙලාව දැක්වෙන්නේ. මොකද කාල පරතරයක් තියෙනවා. නේද? ඔබට මතක ඇති එංගලන්තයේ සමග යම්සි 5ක පමණ 5 මාර්ක පමණ පරතරයක් තියෙන පුළුවන්. නිව්යෝර්ක් නැත්නම් ඇමරිකාව සමග ඊටත් වඩා දීර්ඝ කාල පරතරයක් තියෙනවා. ඒ වගේ කාල පරතරයක් තියෙන බව ඔබ දන්නවා. ඒක ඒතර ගැටලුවක්. ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වෙන්න පුළුවන් ගැටලුවක්. ඒකට කියනවා distance and time difference කියන්නේ. එතන ඊළඟ ගැටලුව තමයි විනිමය පිළිබඳ ගැටලුව. විනිමය පිළිබඳ ගැටලුව. විනිමය පිළිබඳ ගැටලුවක් කියන්නේ විනිමය ගණදින සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන් ගැටලුව. තුන්වෙනිව exchange risk කියන එක ඒකට කියන්නේ. විනිමය පිළිබඳ ගැටලුව exchange problems. ඊළඟට සම්ප්‍රදායන් සහ පරිචයන්නේ විෂමතාව. customs and practices රටවල් අතර රටවල තියෙන වෙළඳ කටයුතු බැංකු කටයුතු ආදී තියෙන සම්ප්‍රදායන් සහ පරිචයන් practices වෙනස් වෙනවා බැංකුවෙන් බැංකුවකට රටකින් රටක බැංකුවකින් බැංකුවකට ඒ වගේම වෙළඳුන් අතර සම්ප්‍රදායන් පරිචයන් විෂම ආකාරයක තියෙන්න පුළුවන්. ඒක නිසා අවදානම් මතුවෙනවා. දැන් මේ අපි කතා කරන්නේ අවදානම් මතුවෙන අවදානම් සඳහා හේතු වන ගැටලු. අනිත් එක තමයි රාජ්‍ය නීති රීති. රටවල තියෙන නීති රීති. ඒ රටවල තියෙන නීති අපේ රටේ නීති, ඒ රටවල තියෙන නැති රාජ්‍ය නීති රීති. රාජ්‍ය නීති රීති නිසා ගැටලු ඇති වෙනවා. මේකුත් ප්‍රශ්න ඇති වෙනවා. ඒතර මේ නිසා ඇති වෙනවා අවදානම්. ඒකම අවදානම් ගැන තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන විශේෂයෙන්ම. ඒක නිසා මම හිතන්නේ දැන් අද ටික කාලයක් ගත වුණා. යස අපිට බාධා සිදු වුණා තාක්ෂණික දෝෂ නිසා. කෙසේ හෝ ඒවා මම හිතන්නේ අලුත් ශිෂ්‍ය සංඛ්‍යාව ඉතාම අඩු වුණාද අපි ලබන සතියේදී පටන් ගනිමු මේ විෂයේ IBS HDBF විෂයට ඍජුවම අදාළ වෙන ප්‍රශ්න අහලා තියෙන කොටසක් වෙන ජාත්‍යන්තර වෙළඳාමේ ඇති අවදානම්. ජාත්‍යන්තර වෙළඳාමේ ඇති අවදානම් සහ ඒ අවදානම් කළමනාකරණය කරගන්නේ කෙසේද? How to manage, how to mitigate those risks.
international trade risk in international trade and how to manage those risks. ඒ අවදානම් සයිම අවදානම් කළමනාකරණය පිළිබඳව අපි ලබන සතියේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. අදට කෙලින්ම ඍජුවම දැනට ඉගෙන ගත්ත කොටසෙනුත් පසුගිය ප්‍රශ්න පත්‍රවල හෝ ඉදිරියේදී එන ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න එන්න පුළුවන්. පසුගිය ප්‍රශ්නවල තිබුණ අවස්ථාවක් තියෙනවා. ඉදිරියේදී එන්නත් පුළුවන්. ඒකත් වැදගත් වෙනවා. නමුත් තාම වැදගත් දෙයක් තමයි මේ අවදානම් ගැන කියන කාරණය. මොකද අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා වසරක් පාසා වගේ නැත්නම් වසරක් හැර වසරක් වගේ මේ මෑත කාලේ අපේ HDBF අලුත් ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි ලබන සතියේදී මේක දීර්ඝ වශයෙන් කතා කරමු ඉගෙන ගනිමු. අද දින සාකච්ඡාව අපි මෙතනදී අවසන් කරනවා. ලබන සතියේ ලබන ඉරිදත් උදේ වරුවේ තමයි පන්තියේ තියෙන්නේ උදේ 9:30ට. අද දින තමයි සවස් වරුවට යොදා ගන්න සිද්ධ වුණේ. ලබන සතියේදී හමු වෙමු එනම් උදේ 9:30ට ඉරිදා දවසේදී ජාත්‍යන්තර වෙළඳාමේ ඇති අවදානම් ගැන කතා කරන්න ඉගෙන ගන්න. හරි. එහෙමනම් අද දින සාකච්ඡාව මෙතනින් හමාර කරනවා. ඔබ සැමට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. ඒ විමසීම් කරන්න පුළුවන් WhatsApp මාර්ගයෙන් ඍජුවම මේ ප්‍රසන්ටේෂන්ස් වල මගේ WhatsApp අංකය සඳහන් වෙනවා. හරි. එහෙමනම් අද දින සාකච්ඡාව හමාර කරමු. ඔබ හැම දිනකටම සුබ දවසක් වේවා. ඉදිරි දවසේ ඉදිරි කාලයේ සුබ දවසක් වේවා සහ ඉදිරි සතිය සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද සාකච්ඡාව මෙතනින් අපි හමාර කරමු.